කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදස්සන මරියාණං සම්නිවාසෝ සදා සුඛෝ අදස්සනේන බාලානං නිච්ඡමේව සුඛී සියාති. එමෙතන අද මේ ධර්ම දේශනාව මට හිතුණා මාතෘකා කරගන්න ධම්මපද පාළියේ සුඛ වර්ගයේ ගාථාවක් ඇසුරේ. අපේ බුදුහාමුදුරුවෝ අපි හැම දිනාටම ගිහි පැවිදි ඔක්කොටම කරුණාවෙන් කියනවා සාහු දසන මරියාණ. මෙතන මේ සාහු කියන්නේ සාදු කියන එකම තමයි. වෙනදට සාදු කියවෙන එක මෙතන සාහු කියන උච්චාරණයේ පහසුව පිණිස. ඒ කියන්නේ ධකාරය හකාරය වෙලා. මොකද්ද සාදු කියන්නේ වෙනදට? සාදු කියන එකේ තේරුම මොකද්ද? නිකන් ඔහේ කියනවා. නෑ මොකද්ද සාදු කියන්නේ? හොඳයි යහපත්. තර බුදුහාමුදුරුවෝ කියනවා සාහු දස්සන මරියාණ. ආර්යයන් වහන්සේලා දැකීම යහපත්. ආර්යයන් වහන්සේලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා බුදුහාමුදුරුවෝ පසේ බුදුරු මහරහතන් වහන්සේලා ඊළඟට සංඝයා ගත්තාම අට්ඨපුරිස පුද්ගලයා සෝවාන් මාර්ගස්ත පලස්ත සකෘදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත මහරහත් මාර්ගස්ත පලස්ත මේ ඔක්කොම ආර්යයන් වහන්සේ දැකීමත් වටිනවා. සාහු දස්සන මරියාණ යහපත් ආර්යයන් දැකීම ජීවිතේ අපිට ආර්යයන් වහන්සේලා දකින්න ලැබෙනවා. ඊට වැඩිය සම්පතක් නැහැ පින්වත්. දැන් බුදුහාමුදුරුවෝ ගැන කල්පනා කරන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ දකින්න ලැබීමම අපේ වාසනාව. ඒත් කල්පනා කරන්න ඕනේ හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දැකීමම අපිට අපේ ජීවිත සුගතිය කරාගෙන යන්න උපකාර වෙනවා. බුදුහාමුදුරුවෝ දැකීම කොහොමද උදාහරණයක් කියන්න පුළුවන්? අර බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ වයසක උපාසකම්ම කෙනෙක් හිටියා. උපාසකම්මට සසර ගැන ඒ තරම් ලොකු අවබෝධයක් නැහැ. සසර ගැන ලොකු අවබෝධයක් නැහැ. උපාසකම්ම ඔහේ ඉන්නවා. අපි කියන්නේ පොල් ගස් පුවක් ගස් වගේ ඉන්න දවසක් බුදුහාමුදුරුවෝ ඇවිදගෙන යනවා මේ උපාසකම්මගේ ගේ ඉස්සරහින්. උපාසකම්මගේ ගේ ඉස්සරහින් යද්දිත් ඒ උපාසකම්ම අත් දෙක බැඳගෙන බලන් ඉන්නවා බුදුහාමුදුරුවෝ දිහා. දැන් උපාසකම්ම ඔහේ බලන් ඉන්නවා. බුදුහාමුදුරන්ට වැන්දෙවත් නැහැ. බුදුහාමුදුර ඒ වෙලාවේ ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද තථාගතයන් වහන්සේට වැන්දත් ඇති මිනිසුන්ට සුගතිය යන්න පුළුවන්. එතකොට අර උපාසකම්ම මොකද කළේ? දරබඩ ගහලා වැන්දා. අනේ අපාය යන්න හිටපු ගෑණි මැරිලා ගිහලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. අපි සරණ ගිය බුදුහාමුදුර එහෙම කෙනෙක්. දැන් මේ ගම්වල ඉන්න ඇත්තෝ ලැබිච්ච අත් දෙකෙන් උදේ හවස බුදුහාමුදුරන්ට අත් දෙක එකතු කරලා වඳින්න නැත්තම් ඔය අත් දෙක ලැබිච්ච එක වැඩකුත් නෑ. ලැබිච්ච අත් දෙකෙන් මල් ටිකක් කඩන්න පැංගෝපයක් පූජා කරන්න නැත්තම් ඔය අත් මේ අංග විකලව මන්ද බුද්ධිකේ නොවීමේ කිසිම ප්‍රතිඵලයක් නෑ. ඒසම මිනිස්සෙක් වුණා නම් අංග විකල නොවුණා නම් මන්ද බුද්ධික නොවුණා නම් අසකන නාසය දිව ශරීරය අතපය හොඳට තියෙනවා නම් ඔය අත් දෙක එකතු කරලා බුදුහාමුදුරන්ට වඳින්න. නලල බීම තබ තබා බුදුහාමුදුරන්ට වැඳ ඔය අත්තන්ට කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ මහපාරේ වඩිනකොට තරුණ කොල්ලෙක් බිම පෙරලිලා වැතිරිලා වඳිනවා. බුදුහාමුදුරන්ට හිනාවක් යනවා. ආනන්ද හාමුදුරුවෝ ඇයි hina වුනේ? බුදුහාමුදුරුවෝ කියනවා වැඳට hina වුනේ නෑ ආනන්ද මේ වැඳුම හරි ශ්‍රේෂ්ඨයි. කොහොමද බුදුහාමුදුරුවෝ? මේ කොල්ලා මෙතන ඉඳන් කල්ප 80 කපායට යන්නේ නෑ. 81 වෙනි කල්පේ
වටන්සක කියලා පසේ බුදුවරෙක් වෙනවා. එතරම්ම බුදුවරෙක්ට පැහැදීම ශ්‍රේෂ්ඨයි. එසා ඔය ඇත්තන්ට පින්වත්නි පිළිමකින් වේවා, රූපකින් වේවා, හැබැහින් වේවා, ධර්මයෙන් වේවා බුදුහාඳුරෝ දකින්නට ලැබීමම වාසනාව. දැන් පන්සලේ බුදු පිළිමෙම හදලා ඇතිනේ. ඔය පිළිමෙන් දකින්න බුදුහාඳුරෝ ලස්සනද? ලස්සනයි. ලෝකේ ආගමික නායකයෝ ගොඩක් ඉන්නවා විවිධ ආගම්වල. ඒ හැම ආගමික නායකයෙක් අතරම ලස්සනම ආගමික පිළිරුව තියෙන කාටද? අපිට. බලන්නකො කරුණාව, මෛත්‍රිය. අනිත් ආගමික නායකයෝ අපි අපහාස කරනවා නෙවෙයි. වෛරයෙන්, ක්‍රෝධයෙන්, කෝපයෙන්, අවියාවදත්තේ අරගෙන ඇස් ලොකු කරගෙන මිනිසුන්ව පහාගගෙන. එහෙම නැත්නම් දඬුවම් වලට ලක් වෙලා දුක්ඛිත මූණු වලින් බාගෙට ඇඳුම් ඇඳගෙන. එහෙමනේ ශාස්ත්‍රවරුන්ගේ පිළිම. බුදුහාමුදුරුවෝ එහෙමද නෑ, දැක්කත් ආසයි. එනිසා බුදු පිළිමේ හරි ලස්සනයි. ওই බුදු පිළිමේ හැදුවේ කවුද? කෙලස් තියෙන බාස්ලා. ඒ බාස්ට හොරගෑන වෙන්නත් පුළුවන්, ඌ කසිප්පු බොනවා වෙන්නත් පුළුවන්, කුඩු ගහනවා වෙන්නත්. ඉතින් කෙලස් තියෙන බාස හදපු පිළිමේ ඔච්චර ලස්සන නම් නිකලස් බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනද? නේද? ඔය පිළිමේ අපි එළියෙන් දැක්කම කියනවා බුදු පිළිමේ හරි ලස්සනයි කියලා. හැබැයි මහා පුරුෂ ලක්ෂණ 32ක් නැහැ. අනුව්‍යංජන 80ක් නැහැ. එකක්වත් නැති පිළිමේ ඔච්චර ලස්සන නම් ඔය ඔක්කොම තිබ්බ බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනද? ඒ නිසා පිළිමෙන් දකින්නට වැඩිය පිළිමන්නේ ධර්මයෙන් බුදුහාමුදුරුවෝ දකිද්දි ලස්සනයි. දැන් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ හිටියා බ්‍රහ්මායු කියලා අවුරුදු 120ක විතර නාකි බ්‍රාහ්මණේ. එයා යාගේ ශිෂ්‍යයාට උත්තර මානවකයට කතා කරලා කියන උත්තර ලෝකේ පහළ වෙලාලු බුදුහාඳුරෝ කියලා කෙනෙක්. එයා ශාක්‍ය රජපෞලේ කෙනෙක්ලු. උසස් කුලයක ඉපදිච්ච කෙනෙක්ලු. බුදු වෙච්ච කෙනෙක්ලු. මහ පුරුෂයෙක්ලු. මට ඔය ටික ඔක්කොම ඇත්තද කියලා දැනගන්න ඕනේ. හැබැයි පුතේ මට යා ගන්නවත් බෑ අවුරුදු 120ක්. උඹ ගිහිල්ලා දවස් 7ක් හරි සති 7ක් හරි මාස 7ක් හරි කමන්නේ. එයා ගාව ඉඳලා බලලා ඇවිත් කියාපන් ඇත්තට මෙයා බුදු වෙලාද? ඇත්තට මෙයා ශාක්‍යයේද? ඇත්තට මෙයා උසස් කුලයේ කෙනෙක්ද? ඇත්තටම මහ පුරුෂයෙක්ද කියාපන්. උත්තර මානවකයන්ගේ මාස 7ක් බුදුහාමුදුරු දිහා බලන් හිටියා. ඉස්ලාම් බැලුවේ මොකද්ද? බුදුහාමුදුරු මහ පුරුෂයෙක්ද කියලා. පුරුෂ ලක්ෂණ කීයක් තියනවද? 32ක්. 32ම බැලුවා එළියෙන්. බුදුහාමුදුරු බණ කියන තැන්වල ගිහිල්ලා ඉඳගෙන බලාගෙන ඉන්න ඔය කියන 32ම තියනවද කියලා. දැන් උපාසකම්මලා කියන්න බලන්න ඔය තාත්තලා එළියට කීයක් පේනවද මහ පුරුෂ ලක්ෂණ? 32කින් 30ක් පේනවා. දෙකයි පේන්නේ නැත්තේ. මොකද්ද පේන්නේ නැති දෙක? බුදුහාමුදුරන්ගේ පුරුෂ ලිංගය පේන්නේ නැහැ. ඊළඟට බුදුහාමුදුරන්ගේ පළල් කළ හැකි විශාල දිව පේන්නේ නැහැ එළියට. අනිත් ඔක්කොම පේනවා. ඇස් දෙක පේනවා, කන් දෙක පේනවා, නාසය පේනවා, නළල පේනවා, කෙස් ටික පේනවා, අතපය පේනවා නේද? මහ පුරුෂ ලක්ෂණ දෙකයි එළියට පේන්නේ. දැන් උත්තරය කල්පනා කරනවා ඒ දෙක තියනවද දන්නේ. අපි මිනිස්සුගේ හැටිනේ නේද? ඒක තියනවද? දැන් බුදුහාමුදුරන්ට මේ හිත කියවන්න පුළුවන්. බුදුහාමුදුර මොකද කළේ? බණ ඉවර වෙලා අදිෂ්ඨානයක් කරනවා. මෙතන ඉන්න සියලු පිරිසට හැර උත්තරට විතර ඒ දෙකක් පෙනේවා. බුදුහාමුදුරන්ගේ සිවුර එහෙට මෙහෙට වෙලා පුරුෂ ලිංගේන්ද්‍රිය දිස් වෙනවා. කෙමියකින් වැසුණු පුරුෂ ලිංගය ඊළඟට බුදුහාමුදුරුවෝ තමන්ගේ දිව එළියට දාලා දිව පළල් කරලා මුව මඩල වහලා කම්පෙති දෙකයි නාස්පුඩුයි දිවේ අල්ලලා උත්තර මානකයට හිනා වුණා. නේද? ඔච්චර ලස්සන බුදුහාමුදුරුවෝ සරල මිනිස්සෙක්. ඇත්ත ඔබට කියලා කියනවා වගේ. ආස වෙනවා. උත්තර මොකක්ද ඇවිල්ලා කිව්වේ? බ්‍රහ්මායට කියනවා ඒ බුදුහාමුදුරුවෝ මහ පුරුෂයෙක්මයි. මං 32 මැස් දෙකට දැක්කා. එසා මේ පොතේ කියන ඒවා නෙවෙයි ඇස් දෙකට දැක්ක මිනිස්සු ඉඳලා තියෙනවා බුදුහාමුදුරන්ගේ මගුල් ලකුණු 32. ඊළඟට බුදුහාමුදුරුවෝ කන විදිය බැලුවා. බුදුහාමුදුරුවෝ ධම්මවලට ගිහින් කියනවා අනේ බුදුහාමුදුරුවෝ අත හොදද්දිවත් බුළු හඬ එන්නේ නැද? අපි එහෙම හොදද්දි වටේ ඉන්න මිනිස්සුන්ටත් අපිරියයි. බුදුහාමුදුරුවෝ බුළු හඬ නංගවම් පාත්‍රය හොදන්නේ කද්දි වටපිට බලන්නේ උඩ බලන් කන්නේත් නැහැ, බිම් බලන් කන්නේත් නැහැ, වටපිට බලන් කන්නේත් නැහැ. කද්දි සුරු සද්ද නගවන්නේත් නැහැ, චපු සද්ද නගවන්නේත් නැහැ.
උන්වහන්සේ හරිම ශාන්තව ආහාර ගන්නවා. බුදුහාමුදුරුවෝ හක්කේ කෑම තියාගෙන කතා කරන්නෙත් නැහැ. ඉඳුල් අතින් වතුර භාජනය අල්ලන්නෙත් නැහැ. ඇඟිල්ලෙන් දෙවනි පුරුකෙන් උඩට ඉඳුල් ගා ගන්නෙත් නැහැ. අල්ලෙන් බත් අරන්නෙත් නැහැ. ඒ බුදුහාමුදුරුවෝ මහ පුදුම ඕවට කියන ටේබල් මැනර්ස් කියලා. අද කාලේ සුද්දන්ගෙන් ඉගෙන ගත්ත අනේ සුද්දෝ කැලේ හිටපු කාලේ බුදුහාමුදුරුවෝ අපිට ඉගෙනුවා ටේබල් මැනර්ස්. කොහෙන්ද ඉගෙන ගත්තේ? තාත්තගේ කෑම මේසේ සුද්ධෝදන රජුරුවන්ගේ ශාක්‍ය රජපෞලේ කෑම මේසේ තිබ්බේ. ඒක තමයි අපිටත් කියලා දුන්නේ. අපි පොඩි හාමුදුරුවන්ට කියලා දෙන්නේ. හාමුදුරුවන්ට විතර නෙවෙයි ගිහියන්ටත් දෙන්න. චපු චපුකාර කම්බුජ්ජි සාමිති සික්ඛාකරණීය. උඹලා චපු චපු ගාලා කෑම කන්න එපා. දැන් සමහරු කද්දි හරි අප්පිරියයිනේ ළඟ ඉන්න. සුරු සුරුකාර කම්බුජ්ජි සාමිති සික්ඛාකරණීය. සුරු සුරු ගාලා කෑම කන්න එපා. නැත්නම් පෙන්නනනේ ටීවී වල ගාලා ඇදපල්ලා කියලා. එහෙම නැත්නම් තැඳිගාරු පුත් යනවා බඩට. අපේ ආච්චිම පොඩි කාලේ මට කිව්වා මේ ඇඟිල්ලේ දෙවනි පුරුකෙන් උඩට ඉඳුල් ගා ගන්න එපා කියලා බත් කද්දි. මම හිතුවා ආච්චි මාර ශ්‍රේෂ්ඨයි කියලා. පස්සේ මහාන වුණාට පස්සේ ඉදන්නේ ඒක බුදුහාඳුරන්ගේ එකක්. ආච්චිලා කීපකන්නේ බුදුහාඳුරෝ කියන්නේ මේ දෙවනි පුර අද දන්නේ නැහැ බිමන්නේ ඔය 2000 පස්සේ ඉපදිච්ච උන් මන්දගතන ඉස්කෝලවල බත් කන්නේ මෙහෙම. අල්ලෙන් අනන්නේ සත්තු වගේ. දරුවන්ට පුංචි කාලේ නම් කියලා දෙන්නේ ඇඟිලි තුඩු වලින් අපි බත්තන් ඊළඟට බත් කට අනලා බුදුහාමුදුරුවෝ කියනවා කට ළඟට ගේනකම් කට හරින්නේ නැහැ. කට ළඟට ආවට පස්සේ තමයි හිමීට බත් කට ඇතුළට දාගන්නේ. සද්ද නැගින්න කෑම කන්න. බුදුහාමුදුරුවෝ ඒ කාන්තේම ශාක්‍ය රජ පවුලේ කිව්වා. ඒ බුදුහාමුදුරුවෝ ඇවිදින්නේ කොහොමද? ඒ පාර තුවා ගුරුතුමනි එළියට බහින්නේ දකුණු කකුල තියලා කවදාවත් වම් කකුල තියන්නේ. දැන් අපිටත් අම්මලා කියනවනේ ගේ එළියට බහින්නේ දකුණ තියලා යන්න කියලා. බුදුහාමුදුරුවෝ ක්‍රමයි. ඇවිදිද්දී යටි කය විතරයි සෙලවෙන්නේ උඩු කය හෙලවෙන්නේ අත් විසි කර කර අත් දෙකේ තියාගෙන අත් පපුවට බැන් එහෙම ඇවිදින්නේ. බුදුහාමුදුරුවෝ හරි ලස්සන ඍජු ගමන බිමට හැරුණු ඇස් ඇති ඔක්කිට චක්කු. හරි ලස්සන ගමන. ඒ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ කොහොමද? අනේ ගුරුතුමනි මේ බුදුහාමුදුරන්ගේ වචනේ අට්ඨංගික ස්වරයක් තියෙනවා. කන්න සුඛා කනට මිහිරි හදයංගමා පපුවෙන්මයි එන්නේ ප්‍රේමණී ආදරණීය වචන. උපභානී මధుභානී මල් වගේ වචන මීපැණි වගේ වචන. බුදුහාමුදුරුවෝ හරි ලස්සනයි. කන්න සුඛා නේලා පෝරි කටුක වචන නැහැ. හිත රිදෙන වචන නැහැ. හරිම සෞම්‍යයි කතා බහ. එතකොට කියනවා බුදුහාමුදුරුවෝ ඒ තරම් ශ්‍රේෂ්ඨ. ඔව් ඒ තරම්ම ශ්‍රේෂ්ඨ. ඒ පාර කියනවා 120 වුණාට කවන්නේ මාව අල්ලගෙන හරි ඵලයන් කිව්වා. ඔය ටික මටත් දකින්න ඕනේ කියලා. එසා අපි පිළිමෙන් දකින්නට වෙන්නේ සැබෑ බුදුහාමුදුරුවෝ ලස්සන. ඔය ටික දැනගන්න නම් මොකද කරන්න ඕනේ? ධර්මයට එන්න ඕනේ. බණ පොත කියවන්න ඕනේ. කියවද්දි තමයි ඇත්ත බුදුහාමුදුරුවෝ අපිට පේන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ අපිට සෝ ධම්මං පස්ස යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද ඔහු මා දකින්නවාමයි. එනිසා හොඳට ධර්මය ඉගෙන ගන්න. දැන් මට කියන්න උපාසකම්මලා මේ තාත්තලා ඔය ඇත්තෝ කොහොමද ආර්යයන් දකින්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි චක්කු දර්ශන අනිත් එක ඥාන දර්ශන. චක්කු දර්ශන ඇස් වලින් දැකීම. මස් වලින් හැදිච්ච ඇස් දෙකෙන් දකින්නවා නම් ඒකට කියනවා මොකද්ද? චක්කු දර්ශන. ඥාන දර්ශන කියන්නේ නුවණැසින් දකින්න අවබෝධයෙන් දකින්න. එතකොට බුදුහාමුදුරුවෝ හරි ලස්සනයි පිළිබඳ. පිළිමෙන් දකින්න බුදුහාමුදුරන්ට වෙටි අර ඥාණයෙන් දැක්ක බුදුහාමුදුරුවෝ මහා ශ්‍රේෂ්ඨයි. එතකොට අපිට බුදුහාමුදුරම අතාරින්න හිතෙන්නෙම නැහැ. ටකරවක් දෙනවා කිව්වහම හාල් පැකට් එකක් දෙනවා කිව්වම හල්ලි ටිකක් දෙනවා බුදුහාමුදුරුවෝ අතාරින්න හිතෙන්නෙම නැහැ. එහෙම මෙහෙ නැතුව ඇතිය ලංකන මට අපේ മന്ത്രിතුමා කිව්වා සම්පූර්ණයෙන්ම සිංහලයෝ ඉන්නේ කියලා. අද ලංකාවේ ලොකු ව්‍යසනයක් නේ අපිට. මොකද්ද ව්‍යසනේ? ලෙඩ හොඳ කරනවා කියලා මිනිස්සුන්ව රවට්ට ගන්නවා. උන්ගේ බඩේ තියෙන ගෙඩි නැති කරනවා කියලා රවට්ට ගන්නවා. ගේ හදලා දෙන්නම් කියලා රවට්ටනවා. ක්‍රිකට් ටීම් එකට දාලා දෙන්නම් කියලා රවට්ටනවා. නාකි මිනිස්සුන්ට තරුණ ගෑනු බන්දලා දෙන්නම් කියලා රවට්ටනවා. ආගම් ප්‍රචාරය කරන ක්‍රම. මතක තියාගන්න ලෝකේ සියලුම ආගම් ප්‍රචාරය කළේ ඔය වගේ යටිකූට්ටු වැඩවලින්. හැබැයි බුද්ධ ආගමට එහෙම ආපු එකෙක් නැහැ. බුද්ධ ආගමට මේ ගමේ හොයාගන්න පුළුවන් ද හාල් පැකට් එකක් දීලා බද්ද ගත්තේ.
නෑ. හාල් වලට බුද්ධ ධර්මයට ආපු නෑ. ටකරන් වලට බුද්ධ ධර්මයට ආපු නෑ. හැබැයි බුද්ධ ධර්මයෙන් ගියවුන් ඉන්නවා ටකරන් වලට. බුද්ධ ධර්මයෙන් ගියවුන් ඉන්නවා හාල් පැකට් වලට. ඒකයි බුදුහාමුදුරගේ ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය. ප්‍රාතිහාර්ය මොන ප්‍රාතිහාර්යයක්ද? ධර්මයේ ප්‍රාතිහාර්ය. නිසා මෙතන ඉන්න තරුණ දරුවන්ට වයසක උන්දලා දෙන්න ඕන උපදේශ මන් දෙනවා. මොකද්ද? කවදාවත් බුද්ධ ශාසනය අවසාන පුරුෂයෙක් වෙන්න එපා. තව පරපුරකට මේක දීලා මැරෙන්න. අසංක ප්‍රේමන්ත පීරිස් කියලා ගායකයෙක් ඉන්නව අහලා තියෙනවා. අසංක ප්‍රේමන්ත සංගීත වලට එහෙම එනවනේ. ලග්ගල එහෙම ඇවිල්ලා ඇති. එතුමගේ සින්දුවක් තියෙනවා. මොකක්ද? මමත් ඔය වාහනේ යන ගමන් අහලා තියෙනවා. බුදු බවත් මගේ පුතාට මම වැඳලා කියන්නම්. පව් නෑ උඹට. කවදාවත් එපා පුතේ බුදුදහමට පිටුපා යන්න. මම මැරුණු දාට එපා පුතේ බුදුගේ නම් පාඩු කරන්න. එයාගේ ලස්සන සින්දුවක්. පුතාගෙන් ඉල්ලනවා තාත්තා කවදාවත් මේ ශ්‍රේෂ්ඨ ධර්මයට පිටුපාලා යන්න එපා. එතකොට එහෙම ගියොත් සින්දුවේ අන්තිමට කියනවා උඹ කවදා හරි පිටුපාපු දවසට වැහි නැති වෙන පාත් වේවි මගේ මිනිවලට උඹ වාගේ පව්කාර පුතෙක් මේ ලෝකෙට බිහි කෙරුවාට. සාහෙම වෙන්න එපා. මම ওই මොරටු මුල්ල සද්ධර්ම රාජය කියලා පන්සලක බණකට ගියා. ගිහිල්ලා අපේ සහෝදර හාමුදුරු කෙනෙක් මම උන්වහන්සේත් එක්ක වඩිනවා ධර්මශාලාවට. ගන්ඨාර කුණුව ළඟ ඉඳගෙන ඉන්නවා මිනිස්සේ. මම ඒ පාර වඩින ගමන් අර හාමුදුරන්ට කිව්වා හාමුදුරනේ මේක නිකන් අර අසංකප්පේ මන්ත වීරිස් වගේ කියලා. එනා කරුකෝ ඌ තමයි කියලා. ඒ පාර මම පොඩ්ඩක් අඬ ගහන්නපු කියලා. අර ගාපො මම කිව්වා ඔයාගේ ලස්සට සින්දුවකුත් තියෙනවා අපිත් ඒක අහනවා කියලා. ඒ පාර අනේ හාමුදුරනේ මමත් බණ අහන්න ආවා කිව්වා. පන්සලේ නායකහරු මට කියනවා අද විතරක් නෙමෙයි හැමදාම එනවලු පුතු දෙන්නත් එක්ක බණ අහන්න. බලන්න මේ මිනිස්සු කියන සින්දුත් ඒ මිනිස්සුගේ ජීවිතවල තියෙනවා. ඒ නිසා දරුවෝ හදද්දී ඔයත් පරිස්සම් වෙන්න නැත්නම් ඔයත්න්ට අඬන්න වෙනවා. තව ඉස්සරහට කොච්චර අඬන්න වෙයිද කියලා අපි දන්නේ. ඊයේ පෙරේදා දැක්කා නේද? මද්ද්‍රව්‍ය වලට යොමු වෙලා අම්මවයි තාත්තවයි දෙන්නම මැරුවා අජාසත්ත පුතා. හැබැයි උන්ට අජාසත්තලා කියන එකවත් ගැලපෙන්නේ නැහැ. අජාසත්ත ඊට වැඩිය ශ්‍රේෂ්ඨයි. අජාසත්තට සසරේ දෝෂයක් නිසා තාත්තා තමන් අතින් මැරුණට අජාසත්ත මැරෙද්දි ලෝකේ තෙරුවන් සරණ ගියා අතර ප්‍රධානියා. බුදුහාමුදුරුවෝ කියනවා මෙච්චර ශ්‍රද්ධාවන්තේ ධර්මයේ කොහෙන් හරි හම්බුණා. අද උන්ට ගොඩක් ධර්මය හම්බෙන්නේ උන් ගිහිල්ලා හිරේ විලංගුවේ වැටිලා ජීවිත විනාශ කරගෙන මැරිලා. ඒ නිසා පව්කම් කිරීම දරුවන්ගේ ජීවිතවලට ඇතුළත් වීම දෙමව්පියන්ගේ නොහොබිනාකම් නිසා සහ නොසැලකිලිමත්කම නිසා සිද්ධ වෙන දෙයක් මතක තියාගන්න. දරුවන්ට කියලා දෙන්න ඕනේ උඹලා කවදාවත් මේ ධහමෙන් ඈත් වෙන්න යන්න එපා. දරුවෝ හදද්දී හදන්න ඕනේ ක්‍රම දෙකකට. බුදුහාමුදුරුවෝ කොහොමද අපිට කියන්නේ? පුත්තු ඉන්නවලු ලෝකේ වර්ග 3ක්. මේ ගමෙත් ඉන්නෝනේ ඕන තරම් පුත්තු. දැන් කල්පනා කරන්න තමන් හදපු එක කොයි වගේ කිද්ද කියලා. පුත්තු වර්ග 3 මොකක්ද? අංගුත්තර නිකායේ තික නිපාතේ පුත්ත සූත්‍රය. මේ බුදුබණ. තීනිමානි වික්කවේ පුත්තා. මහණෙනි පුත්තු වර්ග 3යි. කතමේ තීනි කවුද 3? පළවෙනි එක තමයි බුදුහාමුදුරුවෝ කියන අතිජාත පුතා. 2 අනුජාත පුතා. 3 අවජාතක පුතා. බලමු කවුද කියලා. අතිජාතෝ කවුද අතිජාතයා කියන්නේ? දෙමව්පියන්ට ගුණධර්ම නැහැ. දෙමව්පියෝ පව්කාරයෝ, දෙමව්පියෝ සිල්වත් නැහැ. හැබැයි දරුවෝ එහෙම නැහැ. මේ ගම්වලත් ඇති නේද? තාත්තා වෙවේ බැහැලා මාළු වල්ලනවා, අම්මා පව්කාරකම් කරනවා, ජඩකම් කරනවා, කැලෑ සත්තු මරාගෙන කනවා. උන්ට සිල් නැහැ. දැක්කොත් ගහක ගෙඩියක් හොරකම් කරන්න යනවා මොන සීලයක්ද? තුන්රුවන් සරණක් නැහැ. පන්සලකට වැස්සකටවත් ගොඩ වෙන්නේ. හැබැයි එහෙම උන්ගේ දරුවෝ ඉන්නවා. දහම් පාසලුත් වෙනවා, පන්සලටත් සම්බන්ධ වෙනවා, හාමුදුරුවොත් එක්ක පෙරහැර සංවිධානය කරනවා. නේද? සමහර ගමේම මිනිස්සු කියන අරුන්ගේ දරුවෝ කියලා කියන්නවත් බෑනේ උඹ. මඩේ ඉපදිච්ච නෙළුම් මල් වගේ අන්න අතිජාත්‍ය. ඔය සමහර හාමුදුරුවෝත් ඉන්නවා. උන්වහන්සේලා ලෝකෙට බණ කිව්වට ගෙවල් වලුන් අපායි. මම්පිමන්දි කෑගල්ල පැත්තේ හාමුදුරු කෙනෙක්ගේ සහෝදරයා මැරිලා ගියා අවමගුලට.
සහෝදරයා මැරිලා මිනිපෙට්ටිය බාවලා. ඒ පාර හාමුදුරු ඉන්නවා මමත් ගිහින් ඉඳගත්තා ළඟින්. හාමුදුරන්ට අවුරුදු 70ක් විතර ජම්බෝල ගෙඩියක් වගේ හරි ලස්සනයි. හාමුදුරු මට කියනවා එනේ එකව පෙන්න මෙන් අපේ ලොකු මල්ලි මේ හිච්චි මල්ලි මේ මද්දුමයා මං ඇහුවා හාමුදුරනේ මුන් ඔක්කොම එම්බම් කරනවා වගේනේ කියලා. ඊට පස්සේ නායකවරු මට කියන කසිප්පු අර මැරිලා ඉන්න එකව තමුතුෙන් එම්බම් කරන්න දෙයක් නැහැ. ඌ එම්බම් වෙලාමයි මැරිලා. මං කොළඹට එනකම් කල්පනා කළා හත්තලාමේ මේ වගේ කාලකන්ණි පවුලක අර නායක හඳුරු වගේ එකෙක් බිහි වෙලා නේ කියලා. නායකරගේ ලස්සන. ආන් දැක්කට වලෙන් ගොඩට ආවා. අතිජ ඔය ඇත්තොත් ගෙදර ඉන්න කාට හැමතිස්සම කියන්න පුතේ අපි පව් කරාට කමන්නේ උඹලා කරන්න එපා. අපි අපේ ජීවිත වරද්දගත්තට කමන්නේ උඹලා වරද්ද ගන්න එපා. අපිට දහම් පාසල් ගන්න බැරි වුණා තොපි ඵලයන්. අපි ඉගෙන ගත්තේ දෙකේ පන්තියට තොපි පුළුවන් තරම් ඉගෙන ගන්න. ඒක තමයි දෙවොපියන්ට දරුවන්ට දෙන්න පුළුවන් හොඳම දේ. එනිසා හදනවා නම් හදන්න අතිජාත පුතේ. ඒ කියන්නේ Taman ළඟ නැති ಗುಣධර්මත් දරුවෝ ළඟ තියෙනවා නම් ඒ දරුවන්ට කව අතිජාතයෝ. දෙක අනුජාතයෝ. කවුද පින්වත්නි අනුජාතයෝ කියන්නේ? දෙමව්පියෝ ළඟ තියෙන ಗುಣධර්මම දරුවෝ ළඟ තියෙනවා. හැදිච්ච දෙමව්පියන්ගේ හැදිච්ච දරුවෝ. දැන් අද තාත්තගේ පින්කම කරද්දී අර පුතු දෙන්නත් ඇවිල්ලා ඉන්නේ. නේද? මම දැකලා තියෙනවා සමහර පවුල්වල යමක් කමක් තියෙන තැන්වල අම්මා තාත්තා පින්කම් කරන සමහරට ගෑණි විතරයි මිනිහා නෑ. මිනිහා ඇද්දි ගෑණි නෑ. අපොම කියනවා එයා සවාරියක් ගිහිල්ලා. නේද? බලන්න කොල්ලා එංගලන්තේ ඉගෙන ගත්තට ඇවිල්ලා නේ. කිව්වේ නෑ නේද? අපි කොළඹ ඉන්නම් අනේ අපිට බෑ ඔය මාතලේ ඔය යන්න. එහෙම කිව්වේ නෑ. තාත්තා කිව්වහම වරේ මගේ උපන්දිනේ පින්කමක් කරනවා. දරුවොත් එනවා අනුජාතයි. මේ ගම්වල ඇති නේද? අම්මා තාත්තා පින්කම් කරලා මැරුණාම දරුවෝ ඇවිල්ලා කියනවා ඇති හාමුදුරනේ අම්මා දීපු දානේ අපි නවත්තන්නේ නැහැ ඒක එහෙම්මමයි. තාත්තා කරපු වැඩ කොටස අපි නතර කරන්නේ ඒක එහෙම්මමයි. අන්න අනුජාතය. හැදිච්ච දෙමව්පියන්ගේ හැදිච්චලා. එතකොට ඊටු එක මොකක්ද? අවජාතකය. මොකද්ද මේ අවජාතකය කියන්නේ? මේ ලග්ගල අවජාතකය කියන්නේ කාටද? තාත්තා නැති උන්ටනේ ඔයත් එහෙම කියන්නේ සාමාන්‍යයෙන්. උපයන සාතිකේට තාත්තෙක්ගේ නමක් නැති වුනහම ඌට කියන අවජාත. අනේ ජීවිතේට එහෙම කියන්න එපා. බුදුහාමුදුරුවෝ අවජාතකයෝ කිව්වේ එහෙම උන්ට නෙවෙයි. තාත්තෙක් ඉඳලා ඌට පුතා හදාගන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ අවජාතකයා කියන්නේ මෙන්න මෙහෙම අයට. කොහොමද? තාත්තා පන්සල් එනවා තාත්තට බැරි වුණා පුතා එක්ක රැඳෙන්න. තාත්තා සිල් රකින්නවා ඒ තාත්තට බැරි වුණා පුතාට සිල් රැකවන්න. තාත්තා බණ අහනවා ඒ තාත්තට බැරි වුණා වැස්සකටවත් පුතාව ගේ. එහෙම බලපුවම ඉතින් ලංකාවේ අද 100ක් ගත්තෝ 95ක් අවජාතකයෝ. අකමැත්තෙන් උනත් කියන්නේ මම ওই බණ වලට ගියාම මේ අහනවා මොකෝ මේ ගමේ ගෑනු ඔක්කොම වඳද කියලා. ඇයි ඉන්නේ නාකි ගෑනුයි නාකි පිරිමි නෑනේ අවුරුදු 12 13. ආපුවම කියනවා උන් ඔන්ලයින් ක්ලාස්. උන් ගෙදර ඉන්නම් පාඩම් කරනවා. උන් වෙන තැන්වල වැඩලු ඩිප්ලෝමාලු කෝස්. මතක තියාගන්න නැත්තන්ට අද සතුටු වෙන්න පුළුවන් වෙයි ළමයි ඒවා කරනවා කියලා අනාගතේ අඬන්න. මොකද ළමයි කියන්නේ ළමයි කුතුහලයේ තියෙන જાතිය. ඒ නිසා හරි හැඩගැස්වීමක් නැති වුණොත් අකාලේ විනාශ වෙලා යනවාමයි. අද ළමා පරපුරට වෙලා තියෙන එකනේ. දෙමව්පියෝ නොදකින්න පැත්තක් දරුවන්ට පෙන්වන්න ගිහිල්ලා දරුවා කාලේ විනාශ වුණා. අපි කොරෝනා කාලේ එහෙම කරන්නේ ළමයින්ගේ අතට දුන්න ලොකු ෆෝන් එකක්. මොකටද දුන්නේ? ඔන්ලයින් ක්ලාස්. Zoom පන්ති කියලා. නේද? දෙමව්පියෝ දීලා උන් හේන් වලට බැස්සා, කුඹුරු වලට බැස්සා. අනේ අපේ එකා උපාධිය මරන් පිට වෙයි කියලා ෆෝන් එකක් තියෙනවා. අන්තිමට මොකද උනේ? උන් උඩින් Zoom එක දාගෙන යටින් වෙන එකක් දාගත්තා. දෙමව්පියන්ගේ ටෙස්ට් වැහුවා. අන්තිමට කොරෝනා ඉවර වුණා. අපිත් ඉස්කෝලේ ගිහිල්ලා පන්ති කාමරවල හෙව්වා ළමයි නෑ මේ පොලේ තාත්තලා ඉන්නවා. උන් දන්නේ අපිට කිව්වොත් අපිට බබාලා හම්බෙන්න තරම් උන් පෝෂණය වෙලා කාම විද්‍යාවේ. අපිට වෙච්ච වැඩේ. එසත් දරුවෝ හදන්න ඕනේ හෑන්ඩ්ෆෝන් එකෙන් නෙවෙයි. දරුවෝ හදන්න ඕනේ Facebook එකකින් ඉන්ටර්නෙට් එකෙන් නෙවෙයි. දරුවා මත අපි හැමෝගෙම පින්වත්නි අඩුපාඩු ඇති.
හැබැයි මේ අඩුපාඩු එළියට දදා හොද මඩේ දැමීම තුළ නෙවෙයි ස්ථාවරත්වය කියන එක ගොඩ නැගෙන්නේ දෙමව්පියෝ පුළුවන් තරම් ආදර්ශමත් වීම තුලින්. තමන්ගේ අඩුපාඩු හංගගෙන දරුවන්ට ඒව පෙන්නන දරුවෝ දැනගත්තාම අපේ අම්මා තාත්තා මේ જાතිය උන් කියලා. උන් කවදාවත් ඒ අම්මා තාත්තටවත් ගරු කරනවද? නෑ ඉස්සර දෙමව්පියෝ බලන්නකො හරි ලස්සනට දරුවෝ හදපු හැටි. තමන්ගේ ගෞරවය තියාගෙන තමන්ගේ වික්‍රමයේ තියා අද ගොඩාක් උන් බයයි දරුවන්ට. මොනාරි කිව්වම කට පියාගෙන ඉන්නවා. ඒ නිසා දරුවෝ හදද්දි හරි පහසුවේ ලේසියෙන් දරුවෝ ටික හදන්න. දරුවෝ එක් කරගෙන ඉන්න බණ ටික අහන්න සීලය රකින්න. අපි හැදුනේ මෙහෙමයි උඹලත් හැදියල්ලා. අන්න එතකොට පුළුවන් අවජාතකෙක් නොවන එකේ හදන්න. එසා අපේ ඇත්තෝ මතක තියාගන්න ඕනේ හදනවා නම් හදන්නේ එක්ක අතිජාතේ එක්ක අනුජාතේ. අවජාතකයෝ නම් හදන්න එපා. උන් ගමටත් බරක්, ගෙදෙට්ටත් බරක්, රටටත් බරක්, මුමහා සමාජයටත් බරක්. මම අර ඔයත් කිව්වේ අර පුතා මැරුවා අයිස් ගහන්න සල්ලි දුන්නේ නැහැ කියලා අම්මවයි තාත්තා. දැන් පොය 6කට 7කට කලින් තව සිද්ධියක් දකින්න ඇති ඒත් එහෙමයි. සිල් අරගෙන ගෙදර ආව ආචීසියයි සල්ලි ඉල්ලුවා දීපන් කියලා දුන්නේ නැහැ. අන්තිමට මොකද කරේ? පුටු දෙකේ දෙපැත්තට තියලා කපලා මැරුවා. ආච්චිවයි සියයි. පොය 15ක පොය දවස්. ඔක නෙමෙයි ලස්සනම කතාව මට ඉලිපෙරේදා පොලිසිය මහත්තයෙක් කියන ආම්දුනේ ඔයිට වැඩිය මේ රට නරක කළා මං හැවයි කියලා. පුතන්ගේ ආයිස් ගහන්න පුරුදු වෙලා. ඒකට ආයිස් ගහපුවම ලිංගික අවශ්‍යතාවය මතුවෙනවා. එපා කරගන්න විදියක් නැහැ නේ අතේ සල්ලිත් නැහැ. නිදිපෙති ගෙනල්ලා අම්මට පොවලා අම්මගෙන් ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා. අපි ජීවත් වෙන ලංකාවේ සැබෑ පැතිකඩ සවයත්තු අද වෙනකොට දරුවන්ව ධර්මයෙන් ඈත් කරලානේ, පන්සලෙන් ඈත් කරලානේ, දහම් පාසලෙන් ඈත් කරලානේ. එක එකාගේ බයිලානේ අහන්නේ. බුද්ධ සාසනයට වට කරගෙන ගහන මේවා පින්වත්නි සැබෑව කියන එකක් තියෙන්න පුළුවන් ටික. හැබැයි මිත්‍යාව ඊට වැඩිය වගා කරලා තියෙනවා. මිත්‍යාව වගා කරලා සියලු දෙනාගේ අඩුපාඩු තියෙනවා. පංචඅභිඥා, අෂ්ට සමාපත්තිලාභී තාපසයෝ පවා සමහර වෙලාවල් වලට ඒ කියන සීලෙන් පිරිහිච්ච තැන් තියෙනවා. වික්ෂුන් වහන්සේලා වෙච්ච අපිටත් මේ හාමුදුරටත් වරදින්න පුළුවන් කොයි වෙලාවෙ හරි. හැබැයි එක මිනිහෙක්ගේ දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ වැරදි අල්ලගෙන සමස්ත ශාසනයකට ගරහනවා කියන්නේ මොන තරම් පෞකාරකමක්ද? බුදුහාමුදුරන්ගේ කාලේ ඕන තරම් වැඩ වරද්දගත්ත හාමුදුරුවෝ හිටියා. හැබැයි එහෙමයි කියලා මිනිස්සු බුද්ධ ශාසනයට කෙනෙහිලිකම් කරන්න ගියේ නෑ. මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ. මේ ශ්‍රේෂ්ඨ දර්ශනය. මේ දර්ශනය ප්‍රවාහය ගලාගෙන යන්න උපකාර කරන සංඝයාගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද පුද්ගල චරිත වශයෙන් ගත්තොත් එක එක්කෙනා විවිධයි. ඒ අතංගේ කර්ම ශක්තිය මත, ඒ අතංගේ සසර රටාව මත, ඒ අතංගේ අවබෝධයේ දැනුම මත ඔයත් ධර්මයේ හොඳට ඉගෙන ගන්න. එතකොට මිනිස්සු මෝඩයෝ වගේ හැසිරෙන්නේ නැහැ. දලස්සන කතාවක් තියෙනවා ජාතක පොතේ ගිජ්ජ ජාතකේ. ගිජුලිනේ බිම දිගේ යනවා ඇවිදගෙන. විශාල උගුලක් තියෙනවා ගිජුලිනේ අහුවෙනවා. අහුනහම බ්‍රහ්මදත්ත රජුව ඇවිල්ලා අහනවා අහසේ පියාඹද්දි ඈත පොළවේ තියෙන කුණු මස් කෑල්ලක් පේන තොට මහ පොළවේ යද්දි අර ලොකු උගුල පෙවුන්නේ නැද්ද? ගිජුලිනේ මොකද්ද කිව්වේ? අනේ ආයුවන් පව ඉස්මතු වුණාම කර්ම විපාක මතු වුණාම නරක වෙලාව ආපුහම ලොකු උගුල් පව පේන්නේ නෑ. අපේ ශාසනෙත් එහෙමයි. ඒ නායක හාමුදුරන්ට ලොකු හාමුදුරන්ට පර්දිනෝ සමහර තැන්වල. ගෙවල් වල ඉන්න තාත්තලා අම්මලාට මාමලාට නැන්දලාටත් වරදිනවා. එසා ලෝකේ ස්වභාවය තේරුම් අරගෙන කටයුතු කරන්න. ධර්මයකින්තර ලෝකයක් පැවැත්මක් නෑ. නිසා දරුවන්ට දෙන්න ධර්මයෙන්, දරුවෝ යවන්න පන්සල්, දරුවෝ යවන්න දහම් පාසල්, දරුවන්ට කියලා දෙන්න බණ. ඔය ආච්චි අම්මලා දරුවන්ගේ ජීවිත හැඩගස්සන්න පුළුවන් හොඳම පිරිස. නේද? රුසියාවේ කියමනක් තියෙනවා ලෝකේ විනාශ වෙන්නේ කවදටද? ආච්චි අම්මලා කතන්දර කියන එක නවත්තපු දවසට. රුසියාවේ කියන්නේ ලංකාවේ නෙවෙයි. ආච්චිලා කතන්දර කියන එක නවත්තපු දවසට ලෝක ඉවරයි. මං හිතන්නේ දැන් ඉවර වෙගෙන ඉනවා. මොකද නාකි ගෑනුත් දැන් කතා කියන්නේ කතා බලනවා ටීවී එකේ කුණු හරි. මේ නාකින්දලා කතන්දරකේ දැන් මගේ ආච්චි අම්මා නම් තිබ්බන්නේ මට
ජීවිතේ පුංචි දවස අවුරුදු ගාණක් කතන්දර කිව්වා. මට මතකයි මට අවුරුදු 16 දී මට වෙනම කාමරයක් විතර දීලා තිබ්බා. මං ඇඳත් උස්සගෙන ගියා ආච්චි අම්මගේ කාමරේට. සමහර දවස්වල රෑ 12යි 1යි ආච්චි රස කර කර කියනවා පදුප්ප. එක එක බණ කතන්දරක් තියෙනවා ගමේ උන්ට වෙච්ච ඉවත් අපේ අම්මා කෑ ගහනවා රෑ 12ක් පහු වෙලා දැන් නිදියාපන්කෝ කියලා. නමුත් ආච්චි අම්මා මට දීපු දැනුම මහ පුදුමයි. එසා ආච්චිලා සීයලා අම්මලා තාත්තලා දරුවන්ට හරි දේ දෙන්න හොඳ දේ දෙන්න. දරුවන්ට කවදාවත් ජීවිතේ වරදින්නේ නැහැ. ඒ නිසා ළමයින්ට කියලා දෙන්න පුතේ ජීවිතේ වටිනම දේ තමයි ආරයන් දැකීම. අපි හැමතිස්සෙම සිල්වතුන් ගුණවතුන් නැනවතුන් දකින්නම අපේ ජීවිත ප්‍රිය කරන්න ඕනේ. දැක්කටත් මදි. මොකක්ද ඊළඟට බුදුහාමුදුරුවෝ කියන්නේ? සාවුදස්සන මරියාණන් සම්නිවාසෝ සදාසුකෝ. ඊටත් වැඩිය සැපයක් ඒගොල්ලොත් එකට ඇසුරු කරන්න වැඩි. භික්ෂුන් වහන්සේ නම තමන්ගේ ජීවිතයට ලංවීමම සිල්වතෙක් ගුණවතෙක් කල්යාණ මිත්‍රයෙක් ලංවීමම මොනතරම් වටිනාකමක්ද. දැන් අපේ ලක්ෂ්මන් මහත්තයා මං හිතන්නේ ලග්ගලට ඇවිල්ලා අවුරුදු 25ක් විතර නේ 2010 කිව්වා නේ අවුරුදු 15 16ක් විතර. එතකොට ඇවිල්ලා මේ ගමට කරපු වැඩ කොටසකුත් තියෙනවානේ. ඒකනේ මිනිස්සු ඡන්ද දීලා යවුනේ නේ. ඒ තමයි අපෙලායි කතා කරද්දී කෝ වකුගඩු රෝග වලට මිනිසුන්ට වතුර දීලා මහා වැඩ කොටසක් කළා කියලා. බලන්න කලන මිත්‍රව ඇසුර ලැබුවම ගම කොච්චර පිබිදෙනවද. ඒක නොලැබුණා නම් එතුමා 2010 නාවන හිතා ගන්න. ඉතින් ඔය විදිහට බලද්දී ඔයයන්ට හිතෙන්නේ නැද්ද? මිහිඳු හාමුදුරුවෝ එදා නාවනම් ලංකාවට. අපි කොහේ ඉඳීද? දෙවියන්ගේ පොය දවසක අපේ රටේ මහ එකා මුව මරන්න ගිහිල්ලා ඉතියි. ඒ මාවනම් රට කොහොමද 2500ක් තිස්සේ. එසා එහෙව් ජාතියකට මඟ පෙන්වුවේ කල්යාණ මිත්‍රත්වය නිසා. ඔයත් හොඳට මතක තියාගන්න. මිහිඳු හාමුදුරුවෝ අපේ රටේ කෙනෙක් නෙවෙයි ඉන්දියාවේ. හැබැයි උන්වහන්සේ මැරුණෙත් මේ රටේ. විද්වාන් පෑවේ මේ රටේ. උන්වහන්සේ අපේ කල්යාණ මිත්‍රයෙක්. මුළු ජීවිතේම කැප කරා. දුටුගැමුණු මේ අපේ ධර්මාශෝක අධිරාජ්‍යය රටවල් 9කට බුද්ධ ආගම පිටත් කරද්දී තමන්ගේ පුතාව මිහිඳු හාමුදුරුවෝ වෙන්නේ ලංකාවට. හේතුව දුටුගැමුණු ධර්මාශෝක රජුරුවයි අපේ රටේ හිටපු දේවානම්පියතිස්සයි ඒ වෙනකොට මිත්‍රයෝ යාළුවෝ. හැබැයි යන්න කිව්වට මිහිඳු හාමුදුරුවෝ ආවේ නැහැ. ආවේ නැත්තේ ඒ වෙනකොට ලංකාවේ හිටියේ දේවානම්පියතිස්සගේ තාත්තා මුටසීව නාකි රජේ. නාකි මැන්ඩල් නේ ටික. ඒ නිසා මුටසීව මැරෙනකන් ඉඳලා දේවානම්පියතිස්ස රජ වුණාම තමයි ආවේ. හැබැයි බලන්නකො මිහිඳු හාමුදුරන්ගේ තිබ්බ දැනුම. උන්වහන්සේ අර පරක්කු කරපු කාලේ ලංකාවේ භාෂාව සංස්කෘතිය මේ ඔක්කොම ඉන්දියාවෙන් ඉඳන් ඉගෙන ගත්තා. ලේසියෙන් එතකොට ඇවිල්ලා කතා කරා. ඇවිල්ලා බොහොම ලස්සනට කිව්වා අපි ශ්‍රමණයන් වහන්සේගේ ධර්මරාජන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉන්දියාවෙන් ඉඳන් ආවේ නුඹලට අනුකම්පා පිණිසමයි. එනිසා අපිට කල්යාණ මිත්‍රත්වයේ හොඳටම ලැබුණා. මේ ගම් ගොඩ නැගුණේ මේ ජාතිය හැදුනෙම මතක තියාගන්න ගිහියොයි පැවිද්දොයි ගහට පොත්ත වගේ බැඳිච්ච නිසා. අද වෙනකොට මේ ලෝකයේ පුරාම මහා දරුණු විදිහට කුමන්ත්‍රණයක් දියත් වෙනවා. අන්න ඒ ගහට පොත්තට ගහ වගේ සම්බන්ධය බෙදින්න. පන්සල උදකලා කරන්න හාමුදුරු මිනිසුන්ගෙන් ඈත් කරන්න. මතක තියාගන්න එහෙම ඈත් කරන්න හරි අමාරුයි. හේතුව අපි කන බත් ඇටයක් ගන්න අපිට කන්න දුන්නේ ඔය ඇත්තෝ. අපි අඳින පොරවන සිවුරු අපිට දුන්නේ ඔය ඇත්ත. දැන් ගිහියෝ හැමතිස්සෙම හාමුදුරුවන්ට බැනබැන්නේ ඒගොල්ලන්ට අපේ දුක තේරෙන්නේ නැහැ කියලා. මොකෝ අපිට නොතේරෙන්නේ. අපිට තරම් ඔය ඇත්තන්ගේ දුක තේරෙන පිරිස ලෝකේ කොහෙවත් නැහැ මතක තියාගන්න. අපිටයි තේරෙන්නේ ඈ. උදේට සිවුර අරගෙන ඇඟට පොරවද්දී අපිට එන්නේ ඔය ඇත්තන්ගේ දහඩිය සුවඳ. ඔයත් ඔහේ කොටලා කුඹුරු කරලා කමුරලා දාඩිය පෙරාගෙන සල්ලි හම්බ කරලා ඒවා සිවුරු වලට හරවලා අපිට පූජා කරලා සතුටු වුණා. අපේ මේ සිවුරු වලින් අපිට එන්නේ දුප්පත් මිනිහාගේ දාඩිය සුවඳ මතක. අපි කන බත් ඇටයක් ගන්න තියෙන ඔයත් අගේ කඳු ලුණු රස බත් වලට ලුණු දාන්න ඕනේ නැහැ.
මේ අහිංසක දායකයන්ගේ කඳුළු වල තියෙන ලුණු රස හාමුදුරුවන්ට දැනෙන. ඒක ගන්න නිසා තමයි හාමුදුරුවෝ දිවාරය හැමදාම කියන්නේ යපුනේ ඕවා කරන්න එපා. තොබේ දරු පැටවු ටික හදාගනියා වරේ පන්සල් මේ ශ්‍රේෂ්ඨ දහම රැක. ඕවා කියන්නේ සමහරුන්ට ඇලර්ජි. බයිනවා හාමුදුරුවෝ. හාමුදුරුවෝ හැමතිස්සෙම කරන පින්දහම් කරපල්ලා. නිකන් ගස්ගල් වගේ ඉඳලා මැරිලා යන්න එපා. උපන්නාට මේලෝ එනවා ඔහොම ඉන්න එපා. ඒවා කියද්දි හාමුදුරුවෝ දිරවන්නේ නැහැ සමහරුන්ට. හාමුදුරුවෝ තරම් තමන්ගේ ජාතියට තමන්ට බත්තටයක් කන්න දෙන මිනිහට ආදරය කරන පිරිසක් ලෝකෙ කොහෙවත් නැහැ. ඔයත් අහලා තියෙනවද දන්නේ නැහැ ලංකාවේ හිටිය කතෝලික පූජකෙක් මර්සලින් ජයකොඩි. අහලා තියෙනවද? මර්සලින් ජයකොඩි කියන කතෝලික පියතුමා පූජකයා ස්වර්ගස්ත වෙන දවසේ මැරෙන දවසේ එයාගේ දිනපොතේ ලිව්වා කවියක්. ඕක තමයි ඇත්ත. මොකද්ද කවිය? එතුමා කියනවා ඇත්ත ඇති හැටියට කිව යුත්තේ සිවුරේ හෙළයේ අනුපන ඇත්තේ. සිවුරයි පනදී රට රැකගත්තේ අදත් නැහින්නේ මේ රට මැත්තේ. ඔබ තමයි යථා. ඔය ඇත්තන්ට එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. ඔය ඇත්තන්ගේ හීන මොකද්ද? කීයක් හරි හොයාගෙන මොනවා හරි ටිකක් කාලා ගේ වටේ තාප්පේ වැදගෙන ගේ පොඩ්ඩක් හදාගෙන බැංකු පොතේ සල්ලි ටිකක් දාගෙන ළමයි ටික උස්මහත් කරගන්න තිබ්බනම් හොඳටම ඇති ස්වාමීන් වහන්සේ. ඕමයි කියන්නේ. ගිහියගේ බලාපොරොත්තු ඔච්චර අපිට එහෙම නැහැ. අපි හැමතිස්සෙම කල්පනා කරනවා ලෝකේ හාමුදුරුවෝ කියලා අපි පිරිසක් ඉතුරු වුණොත් තමයි මේ මිනිසුන්ට දුගතිය හොඳ නරක පව පින ගැන කියලා දෙන්න පිරිසක් ඉන්නේ. ඒ නිසා අපි රැකෙන්න ඕනේ. අපි රැකෙන්න නම් බුද්ධ ධර්ම කියලා ආගමක් අපිට තියෙන්න ඕනේ. බුද්ධ ධර්ම රැකෙන්න නම් සිංහල කියලා ජාතියක් මේ ලෝකෙ ඉන්න ඕනේ. සිංහල කියලා ජාතියක් රැකෙන්න නම් ශ්‍රී ලංකාව කියලා රටක් අපිට තියෙන්නේ. ඒකනේ හාමුදුරුවෝ හැමදාම රට, ජාතිය, ආගම, ශාසනය අපේ කම ගැන කතා කරනවා. ඒවා ගැන කතා කරද්දී අද ගොඩක් උන් කියන හාල්ලන මොකටද රට? හාල්ලන මොකටද ජාති? අනේ අපිත් ඉතින් ඕවා ගැන කතා නොකර බනම කියාගෙන හිටියා නම් සිංහල බෞද්ධයෝ මැරිච්ච තැන ගසුත් පැලවෙලා. බෞද්ධයන්ගේ මිනි පෙට්ටියට අන්තිමයනේ ගහලා. හරි ආසයි අපි තෝරන කතා නොකර ඉන්න. එහෙම බෑ. හාමුදුරු කෙනෙක්ට මහානකමත් එක්ක ලැබෙන උරුමයක් තමයි රට, ජාතිය, ආගම, සම්මා සම්බුද්ධ ශාසන. මේවා දිවි හිමියෙන් රැකගත යුතු දේවල්. එනිසා භික්ෂුන් වහන්සේ හරි පුදුම විදිහට මිනිස්සුත් එක්ක බැඳිච්ච කෙනෙක්. ඒක දායකයන්ට තේරුම් ගන්න ඕනේ. ඔයත් අපිට සිව්පසෙන් උපස්ථාන කරද්දී අපි අනිත් පැත්තට මොකද්ද කරන්නේ? ධර්මයෙන් ඔයත් පෝෂණය කරනවා. ස්වාමීනාසර සමහර වෙලාවට ඉතින් ගියත්තන්ට ටිකක් අදින් කතා කර. හැබැයි ඒ වැරද්ද නිවැරදි කරගන්නා තාක්කල් පමණයි. එතනින් පස්සේ නැවත මහා කරුණාවකින් මෛත්‍රියකින් ඒ අත්ව දිහා බලනවා. මම බණ කියද්දි කියනවා ඉතින් මගේ ජීවිතයත් එක්ක මම කොළොන්නායි පන්සලේ වැඩ ඉන්න කාලේ දවසක් හවස බුදුන් ඇඳලා එනවා සංඝාවාසය පැත්තට. ත්‍රිවිල් එකක් නවත්තලා මිදුලේ ත්‍රිවිල් එක පිටිපස්සේ මොනවද මන් දන්නේ ලියලා. ත්‍රිවිල් වල පොල්ලෝ ලියන මෙහෙත් ලියනවා ඇති පොළොන්නරුව මාතලේ පැත්තේ. මං ඉතින් නිකන් ඉන්න බැරි කමට කිව්වා. මොකක්ද ඒක ලියලා තියෙන්නේ? අම්මාගෙන් ගත්තේ පණ, තාත්තගෙන් ගත්තේ යන ඕනෑ නෑ එක එකාගේ බණ. මං ඒ පාර ත්‍රිවිල් එක ළඟට ඇවිල්ලා ඇයි තාත්තගේ මේ 3 මාසේ බණ එකයි යන්නේ. මං කව මොකේද යන්නේ? මේ කියන්නේ කිව්වා. මං කව මේ කියන්නේ බෑ. බරට යන්නේ මම මේ කියන්න බෑ. ඒ පාර වහන ඇයි කිය. මං කොයක් උඹ ත්‍රිවිල් එක පිටිපස්සේ දීලා අම්මාගෙන් ගත්තේ පණ තාත්තගෙන් ගත්තේ යන ඕනෑ නෑ එක එකාගේ බණ කියලා. ඕකෙම ගිහිල්ලා බණ කියන්නේ මම මොකෙක් කියලාද හිතුවේ. එනිසා පුතේ උඹ යන දිල්ලියක ඵලයක් වෙන වාහනයක් වාගෙන වරින් මං එන්නම් කිව්වා. ඊට පස්සේ ඇස්වල කඳුළු පිරුණා කොල්ලගේ මට කරන්න නෑ මං ගිහලා දොර වහගත්තා. මම යන දිල්ලියක ගිහිල්ලා වෙන ත්‍රිවිල් එකක් කරා. අය භාගයකට විතර පස්සේ එන්න උන් ගහන දොරට. මම ඒ පාර හැයි ත්‍රිවිල් එකක් අරන් ආවකෝ වෙන එක. මං ඒ ත්‍රිවිල් එක වටේ රවුමක් ගිහිල්ලා තමයි නැකේ. ඒකේ මොනවද කියලා තියෙනවද දන්නේ නැහැ. ඒකේ මොකුත් නැති නිසා ගියා බනට යද්දි 7:35. 7 බනට 7:35. මම බන පටන් අරන් කිව්වා බන තිබේ 7ට දැන් පැය භාගයක් පරක්කුයි මගේ වැරද්දක් නෙවෙයි මේ පුතන්ඩියගේ වැරද්දක්. හොඳයි බන ටිකක් අහමු. බන අහන වෙලාව අද බනේ මාතෘකාව ගොංකම් නොකරනු. මිනිසුද්ද මොකක්ද ඔය මාතෘකාව?
මම ඉතින් ධම්මපදෙම පටන් ගත්තා. නතං කම්මං කතං සාදුයි අංකත්තහනහං තප්පති යස්ස අසුම් කෝරෝදා විපාකම් පටිසේවති. බුදුහාඳුර කියලා තියෙනවා දේවල් කරන්න එපාලු. මොන වගේ දේවල්? කාලයක් ගිහිල්ලා මතක් කරාම ඇස්වලට කඳුළු වෙනවා නම් එවැනි දේවල් නොකළ යුතුයි. ඒවා පව්. එනිසා මේ පුතන්ඩියත් මීට අවුරුදු ගානකට කලින් කරපු දෙයක් නිසා අද ඇස්වලට කඳුළු ආවා. එවැනි දේ නොකළ යුතුයි. මං ත්‍රිවිධ එකේ ගැහුවා කෙටුවා පච්චය. හැබැයි ඉතින් ඒ වෙලාවේ හිතන්න නැතුව ඇති අම්මා පණදී තාත්තා පණදී අම්මා මැරෙයි තාත්තා මැරෙයි පාසපුඩේ දෙන්න වෙයි 7 දවසට ඕනේ වෙයි. සංඝයා ගැන එහෙම හිතුවේ නෑනේ. ඌ ගැහුවා අම්මාගෙන් ගත්තේ පණ තාත්තගෙන් ගත්තේ අන ඌ නිකන් මේ ලෝඩ් පකිරවනේ. ඒ ඕනේ නෑ එක එකගේ බණ මං දැන් උඹට බණ ඕනේ වුණානේ. එනිසා මතක තියාගනින් පුතේ මං එහෙමමයි කිව්වේ. අපි අපේ අම්මගේ බඩට ආපුවම අම්මා ඉස්සෙල්ලම දුවන් ආවේ පන්සලට. සෙත්පිරිත් ටිකක් කියලා නේද? ඒ තේන සත්‍යේන දුවත්ති හෝතු කියලා බුදු ගුණ දහම් ගුණ සංගුණ කියලා ඒ සත්‍යයන්ව දරු ගැබටත් මටත් සෙත් වේවා. එහෙමයි අපිව පටන් ගත්තේ ජීවන ගමන. අපි ඉපදෙන්න ලං වුණාම අම්මා අඟුලිමාල සූත්‍රයේ කියලා අපිට ආශිර්වාද කරගෙන ඉස්පිරිතාලට ගිහලා හම්බ අපේ කන් ඉදිද්දි දුල් කට ගාද්දි හැම තැනදීම අපිට පිළිත් කිව්වා. ඉස්කෝලේට බාර ඊළඟට අපි තරුණ වයසට ඇවිල්ලා කතාද බඳින් තන්තේ සහ බෞද්ධේ ජය මංගලන්ති බුදු ගුණ කියා අපිට සෙත් කරලා. පිළිත් පැන් වක් කරලා පිළිත් නූල් වලින් ඇඟිලි ගැට ගහලා අපි කතාද බැන්දෙත් එහෙම. ගෙපල කපද්දි ගෙට ගොඩ වෙද්දි උළු අහු කියද්දි සෙත් පිළිත් කිව්වේ. ජීවිතේ හැම දුකේදීම සැපේදීම අපිත් එක්ක හිටියේ තුනුරුව වෙන මොකෙක්වත් හිටියේ නෑ. තුනුරුවනේ හිටියේ බුදුහාමුදුරුවෝයි ධර්මයයි මං කවත් අපි මැරෙන්න පණ දිද්දි දවසක ඉන්නේ ඔය තුනුරුවනම තමයි. ඇඳ ගාවට ඇවිල්ලා පිරිත් කියන්නේත් අපි. ඊළඟට තොපි මැරුණාට පස්සේ තොපේ මිනිය පිච්චුවාට පස්සේ අලු ටිකට ඉහිනවා පිරිත්. තුනුරුවනේ ගුණ. ඒ කියන්නේ උපතේ ඉඳන් මැරෙනකන් තිසරණේතර ලෝකයක් බෞද්ධයට නෑ. එහෙම බෞද්ධයෝ කියනවා නම් ඕනෑ නෑ එක එකගේ බණ කියලා. මං කොඹලට වැරදිලා කොහේ හරි ගන්නවා. ඔහොම කියලා මං කව බණ ඉවරයි මම ගිහින් දාන්න පන්සලට කියලා. ඉක්මනට කියන්න බෑ. මොලේ කතාලුනොත් ඉන්නවානේ. ඉක්මනට මාස 7කට විතර පස්සේ මං ඉන්නවා දෙමටගොඩ හන්දිය බස් හෝල්ට් එකේ ත්‍රිවිල් එකක් ඇවිල්ලා නතර කරා. නතර කළා හාමුදුරනේ වඩි මම බැලින්නම් මට එහෙම සාමාන්‍ය එකපාරක් මොනක් ආඩුවක් දැක්කම මතකයි. මම බලින්නම් කවුද මේ? අරු අම්මගෙන් ගත්තේ පණ තාත්තගෙන් ගත්තේ යන ඕනේ නැහැ එක එකකින් බයි. මම නෑ බස් එකේ එනවා. නෑ හාමුදුරනේ නගින්න ප්‍රශ්න නෑ කිව්වා. එපාර මම ත්‍රිවිල් එකට නගින්න කියලා ආයෙ ත්‍රිවිල් එක පිටිපස්සට ඇවිල්ලා බැලුවා. ඒ පාර මූ මොකද්ද කරලා තිබ්බේ? අර ඔක්කොම මකලා අලුත් ස්ටිකරයක් ගහලා මේ ගෞතම බුද්ධ රාජ්‍යයි කියලා. මම ත්‍රිවිල් එකට නැගලා ඉස්සෙල්ලාම කළේ මොකද්ද දන්නවද? මම උගේ පිටත තට්ටුවක් දාලා ඔළුවත් අත ගහලා ඔහොම හැදෙනවා නම් බං අපි කොච්චර කැමතිද උඹලට? හැදෙනවා නම් දැන් මේ අපි ද්වේෂයකින් කියන්නේ නෑ නේ මේ මිනිස්සු මේ ගම්වල මිනිස්සු සංගලත් එක්ක තරහ වෙලා යනවා. උන් හිතන් ඉන්නවා අපිට දෙන්න පුළුවන් ලොකුම දඬුවම දාන්නේ නැවැත්වීම කියලා. ගෑනු කියනවාද නේද? දෙන්නේ නැහැ දාන්නේ මුන්ට. උන් හිතන් ඉන්නවා අපි බඩගින්නේ මැරලා පිස්සුද එකෙක් නවත්තද්දි තව 10ක් ඉන්නවා ලිස්ට් එකේ දෙන්න බලාගෙන. මේ බුද්ධ ශාසනයේ ආචාර්යයා කිසිම හාමුදුරු කෙනෙක් බඩගින්නේ මැරලා නැහැ අද වෙනකම්. 5000ක් කල් යනකම් එහෙම තමයි. ඒව ඔයත්තන්ගේ ගොංකා මූණුත් එක්ක තරහ වුණා කියලා නහයවල් කපා ගන්න යන්න එපා. හාමුදුරුවෝ කියන්නේ ඔයත්තන්ට අතට හම්බ වෙන පින් පාර්සලේ. ඒ පින් පාර්සලේට පයින් ගහන මොඩියෝ වෙන්න යන්න එපා. ඒ නිසා හාමුදුරුවෝ දෙයක් කිව්වහම මේ දේ කියන්නේ අපේ හොඳටමයි කියන එක ඔළුවේ තියාගන්න. අර සුද්ධෝ අපේ රට අල්ලගෙන ගිහින් මහරජිනට කිව්වලුනේ ඔය රටේ ඉන්නවා කහපාට ඇඳගත්ත කහකඩ හමුදාවක්. ඕකුන් ඉන්නකම් ඔය රට අල්ලන්න බෑ කිව්වා. ඇයි හාමුදුරුවෝ ගමත් එක්ක බැඳිලා. අදටත් මිනිස්සු විපතක් වුණාම දුවන් එන්නේ කොහෙටද? පන්සලට. සුනාමිය ආපුවම දිට්ඨා සුරිකුණාටු ආපුවම ගම් වතුර දා මිනිස්සු දුවන් එන්නේ පන්සලට මතක තියාගන්න. මිනිහට මිනිස්කම දෙන්නේ පන්සලට. මගේ ආච්චිම පුංචි කාලේ මට කියලා දීපු කවිය අකුරු ලියන්නට දුන්නේ පැන්සලේ සිතුවම් අඳින්නට දුන්නේ පින්සලේ
බඩකට පිරෙන්නට දෙන්නේ දන්සැලය, මිනිහට මිනිස්කම දෙන්නේ පන්සලය. උන්චි කාලේ මට අවුරුදු 5-6 දී ආච්චි කියපු අදටත් ඒක මගේ ඔළුවේ තියෙනවා. මිනිහට මිනිස්කම දෙන්නේ පන්සලය. මෙතන එකතු වෙන්නේ නැතුව අපි කොහේ එකතු වෙන්නද විමර්ශනය නේ? උස්මිතිකම්, ලොකුකම්, පොඩිකම් ඒව මොකුත් නැහැ. අපි ඔක්කොම එකට ඉඳගෙන මහා සංඝයාගේ සෙවණේ හැදෙන්නට ඔය බලන් ඉන්න බෑ ගොඩක් උඩ. හාමුදුරන්ට මහානකමත් එක්ක සිවුරක් එක්ක ලැබෙන සිවිල් බලේ ගොඩක් උඩ තරහගෙන ඉන්න. ඒසා තමයි පුළුවන් තරම් මේ සිවුරට වින කරන්න හදන්නේ. ඒ ටික අවබෝධ කරගත්ත ගිහියෝ වෙන්න, බෞද්ධයෝ වෙන්න, සිංහලයෝ වෙන්න. අපි අනතුරකට පත් වෙන්න නියමිතයි කියන එක හැමතිස්සම ඔළුවේ තියාගෙන බොහෝ සුපරික්ෂාකාරීව ජීවිත ගත කරන්න. ඒ නිසා පළවෙනි මේක මොකක්ද? ආර්යයන් වහන්සේලා දකින්න ප්‍රිය කරන්න. දෙවෙනි එක දැක්කට මදි ආශ්‍රය නිස්සය කරන්න. බණපදයක් අහන්න, නහසලත් එක්ක හැම තිස්සෙම අදහස් බෙදාගන්න. ඊළඟ බුදුහාමුදුරුවෝ කියන ඔය දෙකම තිබ්බට වැඩකුත් නැහැලු, තව එකක් තියෙනවලු මොනවාද? අදස්සනේන බහලාන. කොච්චර හොඳ මිනිස්සු ආශ්‍රය කරත්, කොච්චර යහපත් අය හිටියත්, කොච්චර කල්යාණ මිත්‍රයෝ හිටියත් හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නලු බාලයෝ නම් මගේ දෑහැටවත් පේන්න එපා. බලත කේන්ති ගියාම කියන වචනෙකුත් නැද්දකින් විතරක් නේද? ඒක තියාගන්න දෙන්නේ නැද්දකින් කාවද බාලේ. දැන් මමත් මෙහෙ නෙවෙයි කලින් හිටපු පන්සලේ මමත් බෝඩ් එකක් අහලා තිබ්බා. මොකක්ද? මේ පන්සලේදී මගේ දෑහැට නොපෙනිය යුතු ಜಾති 3කි කියලා. ඒක ඉතින් සිංහලෙන් කිව්වොත් නොදකින් තමයි. කවුද ಜಾති 3? පළවෙනි එක මන් දාලා තිබ්බේ වෙලාවට වැඩ නොකරන මිනිස්සු. මට පෙන්නන්න බෑ. වෙලාවට වැඩ නොකරන මොකද අපි කොච්චර ඔළුවේ තියාගෙන වැඩ කරන්නේ. දැන් ආන්දරුණු විශේෂයෙන් ඔයත් හිතන් ඉන්න ආරණට වැඩ නැහැ. කනවා මුදිනවා කනවා මුදේ. ඒකනේ අපෙන් කෝල් එකක් ගත්තා ගෑනු වහන 70 උන් හිතන් ඉන්නේ අපි දාගන්න ගමන් ජබර කාන්ත හැදෙනවා බුදියනවා ආයෙ නෙවෙයිට ගමන් කන. ඒ මින්ට පුළුවන් නම් ෂෝක්. ඒ මින්ට බැරි එකනේ ප්‍රශ්නේ. දැන් මං ඊයේ පාන්දර නැගිට්ටා පන්සලෙන් පිට වුණා. උදේ 8 ඉඳන් 9 වෙනකම් ප්‍රඥා ටීවී එකේ කොළඹ බණ ඒක ඉවරලා එහෙමම කතරගමට වැඩියා. අපේ නායක හාමුදුරන්ගේ ගිලම්පස දාන්න. නායක හාමුදුරන් ගිලම්පස දාන්න දෙලා කතරගම පෙරහැරත් බලන කිරිය හිරත්තද දෙයි හාමුදුරන්ට පින් දීලා කතරගම පිටත් උනේ රෑ 11. එහෙමම කෙලින්ම ආවා මාතලේට ඇවිල්ලා අපේ මහත්තයාලගේ හෝටලේට එද්දි පාන්දර 3:00යි පැය දෙකක් ඇතපුණා. ආයෙ නැගිට්ට 5:00ට. නැගිටලා ඇත්තේලා දැන් විරුගමුවට විරුගමේ බණ කිව්වා දානේ පොඩ්ඩක් කරනවා මෙහෙමම අස්කිරියට. අද අතිරේක උපසම්පදා ඊයේ පොඩි හාල 4ක් උපසම්පදා කළා. අදත් උපසම්පදාවේ තව කොටසක් තියෙනවා. දැන් අස්කිරියට යනවා ඊළඟට. හවස් වෙනකන් අස්කිරියද කොළඹට. හෙට නෑ බණ නොච්චියාගම කොහොමද වැඩි? හැබැයි නොච්චියාගම යන්න කලින් මම ඉස්කෝලේට ගිහලා පීරියඩ්ට උගන්වන්නත් ඕන. මොකද ඊයේ නිවාඩු අදත් නිවාඩු ඉස්කෝලේ මගේ නෙමෙයි ප්‍රින්සිපල් ඉන්නෝනේ. එදා හිට යන්න ඕනේ. කොහොම කරත් උදේ ඉස්කෝලේ ගිහිල්ලා උගන්වලා තමයි නොච්චියාගම බණ කියන්නේ. ඔක තමයි මහානකම. දාන්ති ගාව ගන්න වෙලාවක් නැහැ, කත පෙන්න වෙලාවක් නැහැ, මිනිස්සෙක් එක්ක කතා බහ කරන්න වෙලාවක් නැහැ, උස්මක් කටක් ගන්න. හැබැයි ඉතින් අපේ දායකයෝ වෙනුවෙන් සතුටින් කරනවා. මම අපි වන්දි පුදුම ආසාවෙන් බණ කියන හාමුදුරු කෙනෙක්. ඊයේත් මම ඔය හයිවේ එකේ යන ගමන් අර වැලි පැන්නෙන් නැවතුවා දවල්ට දාන පොඩ්ඩක් වල දාන්න. නවතුවා මිනිස්සෙක් ඇවිල්ලා කෝ හාමුදුරනේ ඔබ වහන්සේ අම්බලන්තට ඊයේ පෙරේදා කියපු බණක් ඇහුවා. මගේ දරුවෝ 3 දෙනාම විදේශගත වෙ ඉන්නේ. මම එහෙම බණක් කවදාවත් ඇහුවේ නැහැ. උන් 3 දෙනාටම මම ඒ බණ ඇහුවා. දැන් දරුවොත් හොයා බණ අහනවා. මට හරි සතුටුයි. එකෙක් දෙන්නෙක් හරි හැදෙනවා. දැන් මැරෙන මොහොතේ මරණ මංචකේදී මම බුදු වෙච්ච කෙනෙක් නෙවෙයි. මම රහත් වෙච්ච හාමුදුරු කෙනෙක් නෙවෙයි. මම මෙහි අමුතු බලයක් තියෙන හාමුදුරු කෙනෙකුද? මම සාමාන්‍ය හාමුදුරු කෙනෙක්. මම මහාන වෙච්ච පන්සලේ තාම මම පොඩි හාමුදුරු. ඒ මට අද මැරෙන්න උනත් සැනසෙල්ල මැරෙන්න පුළුවන් හේතුවක් තියෙනවා. මොකද්ද? මන් නිසා ජීවිත හදාගත්ත උන් අඩුම ගානේ 100ක්වත් මට මතක් කරගන්න පුළුවන්. මට කියලා තියෙන හාමුදුරු නිසා අපි බොන එක නැවැත්තුවා. හාමුදුරු නිසා බොරු කියන එක නැවැත්තුවා. මගේ ඉස්කෝලේ ගුරුවරයෙක් මට කිව්වා හාමුදුරනේ මං අපේ අම්මට හරියට බොරු කියනවා. ඒක කතාවද බඳලා නැහැ. ඌ කියනවා කට ඇරියොත් මං බොරුමයි කියන්නේ. දවසක් ඉස්කෝලේ යන ගමන් මගේම බණක් අහනවලු බෞද්ධයෙක්ගේ වාහනේ දාගෙන ඇඟ සීතල වුණා.
පහුවෙන්ද ඇවිල්ලා මට පොඩි පිරිකරකුත් පූජා කළා කිව්වා මේ ඊයේ වාහනේ දහපු බණ ටිකට පිරිකරක් කිව්වා. ආයි ජීවිතේට කවදාවත් මම බොරු කියන්නේ නැහැ කිව්වා. සසර හදාගන්න මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මේ සංඝයා පෙන්නලා දෙන්නේ මහා පුදුම කරුණාවකින් ආදරයකින් සෙනෙහසකින්. එසා ජීවිතේ පින්වත්නි කවදාවත් ඇසුරු කරන්න එපා බාලය. බාලයෙක් ඇසුරු කරොත් මොකද වෙන්නේ? ටික කාලයක් ඇසුරු කරාට දිගු කාලයක් දුක් විඳින්න. ඔය හිරේ විලංගු වෙන්නේ. බලන්න පහුගිය කාලේ නිවුස් වලට මම බලාගෙන උන් කියනවා අපිට නිදියන්නවත් තැනක් නැහැ. වැසගිරි යන්නවත් විදියක් නැහැ. හිටගෙන ඉන්නේ. කවුද උන්ට යන්න කිව්වේ? අපි කිව්වේ නෑ. දැන් අපිට ඕවා කියලා වැඩක් තියෙනවා. කවුද උන්ට යන්න කිව්වේ? බාලය ඇසුරු කිරීමේ ප්‍රතිඵල. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා පින්වත්නි බාල සංගතචාරී දීගමද්ධාන සෝචති. කෙටි කාලයක් බාලය ඇසුරු කරත් දිගු කාලයක් දුක් විඳින්න වෙනවාමයි. අඬන්න වෙනවාමයි. කිරි කලයක් දෙව්වට වැඩක් නැහැ. එක ගොම බින්දුවක් වැටුනොත් ඒ නිසා කොච්චර හොඳ මිනිස්සු ආශ්‍රය කරත් කමක් නැහැ. එක පව්කාරයෙක් හිටියොත් අර ඔක්කොම ඉවරයි. නිසා බුදුහාමුදුරුවෝ අපිට කියන හැම තිස්සෙම පතන්න. ඉතින් මම අර කීහිටපු මම පන්සලේ ගහලා තියෙන පළවෙනි එක වෙලාවට වැඩ නොකරන මිනිස්සු මට දෑහැට නොබැනිය යුතුයි. දෙක කියන දේ නොතේරෙන වැඩි හිටියෝ. අද උදේත් කෙනෙක්ට බැන්න කොහෙද කියලාවත් දන්නේ නැහැ. එයා මගෙන් කතා කරලා හාමුදුරනේ බණක් කියලා තියෙනවා ඔක්තෝබර් මාසේ. මේ ඒ බණට මේ කීයක් ගන්නවද කියලා අහගන්නයි කතා. මම කයකෝ බෞද්ධයෙක් කියලා ලැජ්ජ වෙන හාමුදුර කෙනකින් ওই ප්‍රශ්නේ අහන්න. මගේ මහණදී දැන් බණ කියලා තිබිමන්නේ 10000කට වෙන්නේ. කිසිම දායකෙක්ට මට මේක ඕනේ කියලා කියපු නැති හාමුදුරුවෝ කෙනෙක්. මට පන්සලට ඇවිල්ලා බණට ආරාධනා කරන මිනිස්සු සමහරවිට පිරිකරටම මං කියන්නේ අනේ මට ඔක්කොම තියෙනවා. මං සසරේ බොහොම පින් තියෙන හාමුදුරුවෝ කෙනෙක්. ඒක කවද ඉවර වෙයිද කියලා මම දන්නේ නැහැ. මට හොඳට පිරිකර නැහැ කියලා දෙයක් නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනයේ මහණ වුණා ගාන්න සබන් තියෙනවා පන්සලේ. මෛත්‍රී බුද්ධ ශාසනයේ මහණ වුණා දත්ම දෙන්න බ්‍රස් තියෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනයේ මහණ බෙඩ්ෂීට් තියෙනවා, කොට්ටෝල තියෙනවා, සිවුරු තියෙනවා, අඬනකඩ තියෙනවා, කුඩ තියෙන. එච්චරට ලැබීම. ශාසනෙ පිට. ආයි මේ අමුතුවේ මිනිසුන්ගේ එකතු කරගන්න එහෙම එකක් මට අවශ්‍ය නැහැ. එයා මං කෝ ලැජ්ජ වෙන්න ඔයා. බෞද්ධයෙක් කියලා ඔය කෙහෙල් මල අහන්න. මං කෝ කිසිම හාමුදුරු කෙනකින් ඔය විකාර අහන්න එපා. මං කෝ දවසකට මට ටෙලිෆෝන් කෝල් එනවා 100ක් 200. ඔය එන හැම එකකටම ඕවට මං උත්තර දෙන්නද මට වෙන වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් බණකට ආරාධනා කරාම කොච්චර වද දෙනවද බිමන්? නේ? හාමුදුරු බණ බාරගෙන හරි එහෙනම් මං ලිව්වා කියලා. ඌ ජීවිතේ හැමදාම හාමුදුරුවෝ ඔක්තෝබර් 11 හරි බණ තියෙන. ඔක්තෝබර් 11ට කලින් තව බණ 500ක් විතර තියෙනවා නේ කියන්නේ. හැමදාම ගන්න ඔක්තෝබර් 11 ඔක්තෝබර් ඊට පස්සේ හාමුදුරුවෝ ෆොටෝ එකක් දාන්න පුළුවන්ද? හාමුදුරුවෝගේ ටයිටල් එක කොහොමද? හාමුදුරන්ට කොහොමද මොනවද ලෑස්ති කරන්නේ කියලා පසට බොන්නේ මොනවද තේද මොන පිස්සු විකාරද මේ නේද හාමුදුරුවෝ එක්ක ගන්දන හරියට අහසින් වැටිච්චු වගේ පන්සලකට හාමුදුරුවෝ කෙනෙක් බණකට ආපම ගිලන්පසට දෙන්නේ තේ එහෙම නැත්නම් කෝපි එහෙම නැත්නම් පළතුරු මොනවා හරි ආයෙ වෙන මොකුත් දෙන්නේ නැහැ දීලා අරක්කු විස්කි බ්‍රෑන්ඩි දෙන්නේ නැහැ ඒ වහන්න ඕනේ නැහැ හාමුදුරුවෝ ගිලන්පසට මොනවද ඕනේ හාමුදුරුවෝ ඉඳ ගන්න තියන්න කොහොම පුටුවක්ද කොච්චර ගොන් જાතියක්ද මේ නේද බණගෙන ආම්දරවල කොච්චර පෙළනවද ඔයත් දවසකට ආරාධනා වලට විතරක් කතා කරනවා අපි වන්නේ 100ක් 200 දැන් මම මේ බණ ඉවරලා වාහනේ නැගම හෑන්ඩ් ෆෝන් එක බලනවා මිස් කෝල් 65යි 45යි 50 එකකටවත් කතා කරන්නේ නමක් එහෙම සේව් කරලා තිබ්බොත් මේ අහවලා කියලා ඔන්න දන්න කෙනෙක් අපේ අක්කා අම්මා ගෙදර ඕවට ගන්නවා එනේ එකෙක්වත් මම ගන්නෑ ඇයි ඕවට කතා කරන්න බෑ කතා කරාම පිස්සු හැදෙනවා හොල්මන් ගෑ ඒකයි මම පන්සලේම ගහලා තියෙන්නේ කියන දේ නොතේරෙන වැඩි හිටියෝ නොදකි දීගේ කවදාවත් දකින්න තුන නැහැදිච්ච ළමයි මම ආසම නැහැ බනවලට ගියා සමහර තැන්වල බැලලා එනෝනේ ළමයි හදන්න හැදිච්ච උන් විදියට ගෙනල්ලා ගනින් ඉන්දෝ ගන්න උන් දහලනවා නම් කොනිති ගහන්න කම්මිරි කන්න කියන්න මේ බුදුහාඳුරු ඉන්න තැන ධර්මයේ කියන තැන සංඝයා වැඩ ඉන්න තැන ගෙනල්ලා මේ පිස්සු වගේ අතැල්ලා දාන්න එපා පන්සල් වල විතරනේ ඔක තියෙන්නේ සිකුරාදට යන්නකො මුස්ලිම් පල්ලියට පිස්සු ඇදිලා වගේ ළමයි දුවනවාද කියලා පල්ලි වටේ බලන්න ඉරිදට යන්නකො කතෝලික පල්ලියට පිස්සු වගේ ළමයි දුවනවාද කියලා බලන්න නෑ උන් හරි ලස්සනට උන්ගේ ආගමික සම්ප්‍රදාය තුළ හැදෙන්නේ
අපේ පන්සල් වලට ගියා ඌ තියනවා කෑ ගහනවා දඟලනවා. අපි දරුවෝ හැදුවේ නැහැ හරියට. වදපු එක කළා අරුවක් නැතුව. හැදුවේ නැහැ. වදන එක නම් විනාඩි 20 වැඩක්. හොඳ දොස්තර කෙනෙක් වීදී කෙනෙක් අල්ලගත්තා නම් ඉස්පිරිතාලේ ගියාම විනාඩි 20යි. වදන එක විනාඩි 20 වුණාට හදන එක අවුරුදු 20ක වැඩ. හදන එක කරන්න හරියට අද ගෑනු වදලා පද්දනතු ඉන්නවා එළියට දාලා බලාගෙන. පොලිසියෙන් හදයි, හමුදාවෙන් හදයි, ග්‍රාම සේවක හදයි. උන් එක එකාගේ මුටි කන තැනට වැටලා තියෙන්නේ එහෙමයි. වැදුවා නම් හදන්න. මගේ අම්මා අවුරුදු 18 වෙනකොටත් මට බත් කැව්වා. මගේ පස්සෙන් අම්මා තාත්තා මහාන වෙනකම් ආවා. සැකයකට නෙමෙයි, බයකට නෙමෙයි. නමුත් අපේ දරුවා කෙරෙහි බොහොම ආදරේ කරුණ සෙනෙහසින් වැඩ කරනවා. ඒ නිසා බුදුහාඳුරෝ කියනවා කල්යාණ මිත්‍රව ඇසුරු කරනවා වගේම බාල්‍යෝ දුරු කරන්න. මේක පහත් මිනිහෙක් මේකත් එක්ක ඇසුරු කරොත් මගේ ගුණ ධර්මات පිරියනවා කියලා තේරෙනවනම් අයිනට වෙන්න හුදකලාවේ ඉන්න වනාන්තරේ තනිව ඉන්න ඇතෙක් වගේ. ආශ්‍රයයට ගන්නවා නම් Tamanට වැඩිය උසස් මිනිහෙක්. එක්ක Tamanට සමාන ගුණ ධර්ම තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් නැත්තම් බුදුහාඳුරෝ කියනවා දෙයියනේ කියලා පැත්තකට වෙලා හුදකලාවේ ඉඳපල්ලා. ඒ තරම් සතුටක් කොහෙවත් නැහැ. ගොඩක් මිනිස්සු කියනවානේ තනියෙන් ඉන්න තරමට සපයි ස්වාමීන් වහන්සේ කියලා. ගොඩක් කලාවට අපිට පින්වන්දි ජීවිතේ තරුණ කාලේ ඔය අවුරුදු 25 කාලේ හිතනවා මට කොච්චර ඉන්නවද නේද? අර හිගියක් ඉන්නවා, මෙහෙ ගියක් ඉන්නවා. උන් හිතන ලෝකෙම ඉන්නවා. හැබැයි ඔය කවුරුත් නැහැ. මට හරි ලස්සන කතාවක් ආවා අපේ ඉස්කෝලේ කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්. පුතණ්ඩියාගේ වළු තාත්තේ මගේ දැන් Facebook එකේ ෆ්‍රෙන්ඩ්ස්ලා 5000ක් කියනවා. උපරිම සීමාව ෆ්‍රෙන්ඩ්ස්ලා 5000ක් කිව්වලු Facebook එකේ. තාත්තා කියනවා හාමුදුරනේ උගේ ආච්චිම මරුණාම පෙට්ටි උස්ස ගන්න 4 දෙනෙක් නෑ. ඔන්න අද ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලා. ඔයත්තන්ටත් ඇති හායි කියනවා, ඌයි කියනවා, නිදිමත දානවා, බඩගිනි දානවා, සීතල දානවා. ඔක්කොම Facebook එකෙන් තමයි යාළුකම්. විපතක් වුණාම දුකක් වුණා එක බල්ලෙක් නේ. අසනීප වෙන්නකෝ. ඔයත් කියන්නකෝ මට පිළිකාවක් හැදිලා මචං කියලා. පව්වෙන් දෙන්න නිගෙක්වත් නැහැ. උදව් කරන්න වෙයි කියලා. ඔය තමයි යථාර්ථය. මට කෙලවුණා බං මම නන්නත් එකෙක්වත් නැහැ. ඔය ගොඩක් යාළුවෝ නැති කරගන්න හොඳම ක්‍රමය තමයි මේ මම උදව්වක් ඉල්ලන්න ගත්තේ. ආයු හිමීට ෆෝන් එකක් කට් කරලා පද්ද නැතුව ඉන්නවා. නම්බර් එක බ්ලොක් කරලා. ඒ නිසා බුදුහාමුදුරු කියන්නේ වැඩි කාල කන්දින් ගිහින් ඇත්තෙන්න. ආශ්‍රයට ගන්නවා නම් ජීවිතේ කලන මිතුර අපෙන් ගණ්ඩත් නෙවෙයි දෙන්නත් නෙවෙයි. ගණ්ඩයි දෙන්නයි යාළුවා ආශ්‍රය කරන්න එපා අපෙම. සැබෑ මිත්‍රත්වය මොකක්ද? පාවෙන් මිදවීම, පිනෙහි යෙදවීම, ධර්මයට යොමු කිරීම, සසර බිය පෙන්වීම. අපි වැරද්දක් කරද්දී කවුරු හරි කියන ඕක කරන්න එපා, ඔබ විනාශ වෙයි, ඔබේ දරු පවුල කැඩිලා, ඔබ නන්නත්තර වෙයි, ඕක කරන්න එපා කියනවා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකවම ඇසුරු කරන්න ඕන. නිදානයක් පෙන්නනවා වගේ වැරද්ද පෙන්න අපිව හදාගන්න උත්සාහ කරන කෙනාමයි කල්යාණ මිත්‍රය. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද එහෙම කිව්වහම අපි ඒකව ඉමීට අයින් කරනවා. මුන් අපේ දියුණුවට කැමතිනේ. කකුලෙන් අදින්නමයි බලන්නේ. අපි එහෙම යාළුවන්ට කැමති. අපි කැමති අපේ පව්කම් ජඩකම් අගය කරන. හොඳයි ඔහොම කරාපම්. අපිට වරදිනකම් අපිවත් දන්නේ නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ සසරේ හැමදාම අපි යහපත් මිනිස්සු වැසුරු කරන්න ඕනේ. උත්තමයෝ දැකීමත් යහපත්. මම එක කතාවක් කියලා බණ ඉවර කරා. බුදුහාමුදුරුවෝ ආයු සංස්කාරය අතහැරියා පිරිනොම් පාන්න මාස 3කට කලින්. දන්නව නේද ආයු සංස්කාරය අතහරිනවා කියන්නේ මොකක්ද කියලා? ස්ථිරවම පිරිනොම් පානවා කියන අදිස්ථානෙට බුදුහාමුදුරන්ට ওই ආයු සංස්කාරය අතහැරියට පස්සේ ඇගේ තිබ්බ රෝගය උත්සන්න වුණා. මොකද්ද බුදුහාමුදුරන්ට තිබ්බ ලෙඩේ? ලෝහිත පක්ඛන්තික ලේ අතිසාරි. අපේ බුදුහාමුදුරුවෝ මහ පුදුමයි පිළිවන්නේ ඔය මල් තියලා වැන්දට මදි පෙරලි වන්දින්න ඕනේ. අවසාන මොහොතේ ලේ බඩයක්දිත් මිනිසුන්ට සුඛ වේරණය හදපු ශාස්ත්‍රවරයෙක්. බලන්නකො බණ පොත කියවලා පිටිමේ ආගිලා යති ආනන්ද දැන් නම් පිටරි දෙන කිලාන්ති තෝස්මින් ආනන්ද මට දැන් කලන්තේ විපාසි තෝස්මින් ආනන්ද දිව ගිලෙන්නවා ආනන්ද. එහෙම කියකියත් බුදුහාමුදුරුවෝ අපිටමනේ සෙතසැද. ඉතින් බුදුහාමුදුරුවෝ අවසාන මොහොතේ වැතිරිලා ඉදිද්දී ලේ බඩ යන මොහොතේ බුදුහාමුදුරන්ට උපස්ථාන කරන්න ආව සක්‍ර දෙවියන්දයා. ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ පාදයක පිරිමදිද්දිම බුදුහාමුදුරුවෝ අහනවා කවුද ඔය? මං සක්‍රයා. අනේ සක්‍රයා
ඔය දේ නම් කරන්න එපා. නෑ මම ඔබ වහන්සේට උපස්ථාන කරන්න ආවේ. එපතොට බුදුහාමුදුරුවෝ එපා. ඒ ස්වාමීනි එපා කියන්නේ සක්‍රිය දෙවිවරුන්ට මනුස්ස ලෝකේ නම් යොදුන් 100ක් යනකම් මිනිස්යන්ගේ ගඳ උහුලන්න බෑ. ඒ නිසා මං වෙනුවෙන්වත් එච්චර දෙයක් කරන්න එපා. දිව්‍ය ලෝකේ දෙවිවරු පිළිබඳව මනුස්ස පතවලට ඒ තරම් ලඟ වෙන්නේ නැහැ. ඒ මිනිස්යන්ගේ කිලි ගඳ දෙවිවරු අප්‍රිය කරනවා. සමහර තැන්වල මම දැකලා තියෙනවා ගෑනු පිරිමි බෝඩ් ගහගෙන දේවාරූඪයෙන් තාත්තර කියනු ලැබෙයි කියලා. උන්ට දෙවියෝ ආරූඪ වෙනවා පාට්ටපල් බෝරු. නවදොරකින් කුණු වැగిරෙන, ඔටු වැగిරෙන, දෙම වැగిරෙන අපේ ඇඟවල වලට දෙයියෝ වෙනවා නා. ඒ දෙයියන්ගේ මොලේ පරීක්ෂා කරලා බලන්න ඕන උන්ට පිස්සුද කියලා. නේ දෙයියන්ට වෙන වැඩ නැද්ද මේ උඩ හන්දි ගන්න මිනිසුන්ගේ ගෑනුන්ගේ ඇඟවල වලට ඔය ඉන්නේ මල පෙරේච්ච. දෙයියෝ නෙවෙයි. එසා කිව්වා එපා සක්‍රිය ඔබට ඔය ගඳ ඉවස ගන්න බෑ. එතකොට මොකද්ද සක්‍රිය කිව්වේ? බුදුහාමුදුරනේ මිනිස්යාගේ ගඳ යොදුන් 100ක් විතරයි පැතිරෙන්නේ. ඔබ වහන්සේගේ සිල් සුවඳ යොදුන් 84000ක් පැතිරෙනවා. එසා ඒ සිල් සුවඳට අර ගඳ යට වෙනවා. මම උපස්ථාන කර මට පින්වත්නි ඇත්තටම මගේ ඇස් දෙකට කඳුළු ආපු කතාවක් මේ. මම බොහොම සරලව කෙටියෙන් කියන්නේ නමුත් ඔයත් අටුවාව එහෙම ලස්සනට කියවා. ඔයත් ඇස්සට සක්‍රිය බුදුහාමුදුරන්ගේ අර මල පහ පිරුණු වාජනේ කාලේ තිබ්බේ අර වලවැසි කිදිද නේද? බුදුහාමුදුරු මල මුත්‍රා වදාරන බඳුන අත් දෙකෙන් ඔසවලා හිසේ තියාගෙන එළියට ආනියා. සුවඳ පිරවු වාජනයක් අරන් යනවා වේ නලල හකුලවන්නේ නැතුව නාසය වහගන්නේ නැතුව බලන්නකො බුදුහාමුදුරන්ට තිබ්බ ආදරේ සක්‍රිය නේද? බුදුහාමුදුරු ඔය ඇත්තත් එහෙමයි අම්මට කලකද්දි තාත්තට කලකද්දි එහෙම නාය හකුලවන්නේ ඒවට යන්න එපා. මේ මට පින් කරගන්න ලැබිච්ච අවස්ථාව මගේ රත්තරන් අම්මා මගේ රත්තරන් තාත්තා මම දැකලා තියෙනවා එහෙම තමන්ගේ ගුරුවරුන්ට සලකන හාමුදුරුවෝ. අපේ ගම්පහ පැත්තේ ඉන්නවා නායක හාමුදුරුවෝ ලෙඩ ඇඳට වැටිලා අවුරුදු 25. තමන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ බෝධිසත්වයෝ. නායක හාමුදුරුවෝ නාවලා පිරිසිදු කරලා දාන ටික කවලා පොවලා සියලුම ආකාර උපස්ථාන කොයි වෙලේ ගියත් නායක හාමුදුරුවෝ ඕඩි කොළ සුවතයි. නායක හාමුදුරුවෝ අවුරුදු 25ක් තිස්සේ ඇඳේ බෝධිව සලකනවා. මන්ට සමහර වෙලාවට ඒ හාමුදුරුවෝ සමහර නායක හාමුදුරුවෝ මල පහ කරගන්න බෑ, තටමන්න බෑ, අමාරුයි. දැන් අවුරුදු 90කට කිට්ටු. මේ ශිෂ්‍යෝ නායක හාමුදුරුවෝගේ බුද්ධ මාර්ගය ඇතුළට අත දාලා මල පහස් කරනවා. බලන්නකෝ මොන තරම් ජීවිතේ තමන්ගේ පින් රැස් කරගන්න අවස්ථාවක්. ඉතින් මේ සක්‍රියත් බුදුහාමුදුරට උපස්ථානය කරලා යනවා දිව්‍ය ලෝකෙ. ඒ පාර හාමුදුරුවෝ කතා වෙනවා බලන්නකො බුදුහාමුදුරන්ගේ ආචාර්ය දෙවිලෝට අධිපති සක්‍රියන් ඔය උපස්ථාන කරේ. බුදුහාමුදුරෝ මොනවද ඔය කතා වෙන්නේ මේ සක්‍රියගේ උපස්ථානය. බුදුහාමුදුරෝ මොකද්ද කිව්වේ? සක්‍රිය මට එහෙම උපස්ථාන කරන්න ඕනේ නේන්න. එහෙම නේද මට හැර සක්‍රිය කාට කරන්නද? ඒ බලන්න ඇයි බුදුහාමුදුරේ එහෙම කියන්නේ? බුදුහාමුදුරෝ කියන ඔය සක්‍රිය සක්‍ර පදවියෙන් පිරිහිලා යන්න ආසන්න වෙද්දී මම තමයි නාකි සක්‍රියව තරුණ සක්‍රිය කළේ. ඒ විතරක් නෙමෙයි සෝතාපට්ටි ඵලයටපත් කළ සතර අපායන් ගැලවෙත් මම එහෙව් මට සක්‍රිය උපස්ථාන කරන්න ඕනේ නේන්න. ආන්දරෝ මොකක්ද ඒ කතාව කියලා බුදුහාමුදුරෝ ඉතින් කිව්වා. මොකක්ද? ඉන්ද්‍රසාල ගුහාවේ බුදුහාමුදුරෝ වැඩ ඉඳිද්දී පිළිවන්නේ සක්‍රියගේ සක්‍ර සම්පත්තිය පිරිහුණා. ඒ කියන්නේ ඒ වෙනකොට සක්‍රිය අවුරුදු 3 කෝටි 30 ලක්ෂයක් සක්‍ර පදවියේ ඉඳලා පින ඉවරයි. දැන් චුත වෙන්නයි යන්නේ. මොනවද චුත වෙන්නේ වෙන්නේ? පෙළේ තියෙන මල් මාලා පර වෙනවා, ආලෝක ධාරා අඩු වෙනවා, සක්‍රියගේ වර්ණ ධාරිතාවය අඩු වෙද්දී සක්‍රිය දැනගන්නවා දැන් පින් ඉවරයි චුත වෙන්නයි යන්නේ කියලා. සක්‍රිය වෙන්නේ ඒ වෙලාවේදී මහා දුකටපත් වෙනවා. පංචසිකයට කියනවා බුදුරජාණන් වහන්සේට කියලා කියන්න මට බුදුහාමුදුරු හම්බ වෙන්න ඕන. බුදුහාමුදුරු වෙලාවේදී කියනවා හොඳයි එන්න කියන්න කියලා. එන්න කියන්න කියලා කිව්වහම දැන් විමර්ති සක්‍රිය එනවා කොහොමද අඬ. ඇවිල්ලා කියනවා බුදුහාමුදුරනේ මගේ පින ඉවර වෙලා අනේ මට නම් සක්‍ර පදවිය දාලා යන්න බැරියෝ කියලා. ඉතින් හිතන්නකෝ අපේ ජනාධිපති ළඟ නේද? අපි මිනිස්සු බයිනවා මහින්ද මහත්තයලා මෛත්‍රීපාල මහත්තයලා උන් පෙන්සන් ගිහිල්ලා තායියාව කියලා. අවුරුදු 12 15 ඉඳලා එවිඩසොන්ට ඉතින් ආදායමයි සක්‍රිය 3 කෝටි 30 ලක්ෂයක් ඉඳලා බෑ කියනවා. නේද? මිනිස් ස්වභාවය. මනුෂ්‍ය ස්වභාවය මට නම් දාලා යන්න බැරියෝ කිව්වා. බුදුහාමුදුරුවෝ ඒක තේරුම් අරගෙන කිව්වා හොඳයි මම පිට වෙන්නම්.
සක්‍රයා මොනවා හරි විපාක නොදීපු පිනක් තියෙනවා නම් මතක් කරගන්න. සක්‍රයා ගෝලු ඔක්කොම අවුල් වෙලා බුදුහාමුදුරනේ මොකවත් මතක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරම මතක් කළා. මොකද පෙර භවයක නටබුන් චෛත්‍යයක් ළඟින් යද්දි මිනිස්සු දියබැරලිය මල් පූජා කළා ඔක්කොම මැලවෙලා. දියබැරලිය මල් දැකලා ඇත්තේ. ගම්මලම්මලට මං ආයි උන්තුයි කියන්නේ. දියබැරලිය මල් කොහොමද වතුර තියෙද්දි හොඳට පිපිලා. වතුර නැති වෙච්ච ගමන් මැලවෙලා යනවා. ආයි වතුර ඉහපු ගමන් හොඳට ප්‍රාණවත් වෙලා යනවා. ඉතින් මෙයා දකිනවා බුදුහාමුදුරන්ට පූජා කරපු මල් ඔක්කොම මැලවෙලා. මල් ටික ඔක්කොම අරන් ගිහිල්ලා වැවකට දාලා මල් ප්‍රාණවත් කරලා පැන් ඉහලා තවත් මල් කඩාගෙන ඇවිල්ලා ධාතු චෛත්‍යයට පූජා කරලා මගේ අරහත් බුදුහාමුදුරන්ට මේ මල් පූජාව වේවා. බුදුහාමුදුරේ පින්කම මතක් කරද්දිම සක්‍රයා කියනවා ඔව් සසරේ මං කරපු ලස්සන පින්කම. ඒ වෙලාවෙම සක්‍ර සම්පත්තියෙන් පිරිහෙනවා නැවත එතරම් සක්‍රයා වෙලා පහළ වෙනවා. ඒ කියන්නේ නාගි සක්‍රයා lost අලුත් සක්‍රයා පහළ වුණා. එයාම තමයි තනතුරේපත් උනේ. සේවා දිගුවා. බුදුහාමුදුරුවෝ දැන් මොහොම ඉන්න සතර පායෙන් ගැලවෙන්න බණ ටිකක් අහ. බුදුහාමුදුරුවෝ බණ කිව්වා සක්‍රය සෝවano අදටත් වැඩ ඉන්න දෙදෙව්ලොවට අධිපති සක්‍රය යාමයි. බුදුහාමුදුරුවෝ ඇස් දෙකට දැකපු බණ අහපු සෝවතාපට්ටි ඵලයට පත් වෙච්ච සක්‍ර. බුදුහාමුදුරුවෝ කියන එහෙව් උපකාරයක් කරපු මට සක්‍රය හොම උපස්ථානයක් කළ යුතු නොයි බලන්නකෝ. තනතුරෙන් පිරිහෙන්න යද්දි දැකේ රංගේ ආබුදුහාමුදුරුවෝ. ඒකම ජීවිතේට ආශිර්වාදය ආරක්ෂාවක් භාවයට පත් වුණා. ඒ නිසා ඔය හැම මොහොතකම ඔය සමහර වෙලාවට ඔය සංඝයා වහන්සේලම බණ කියද්දි කියනවා මේ සිවුරෙන් බංකර් හදනවා පුතා. නේද? මේ දුර්දාන්ත පාලකයෝ අවසාන නවාතනයේදී සිවුර පායි. යකඩෝ මේ රටට පාලකයෝ හැදුවෙත් හාමුදුරුවෝ පාලකයෝ ගෙදර යවුවෙත් හාමුදුරුවෝ. එතන අමුතුවෙන් බංකර් හදන්න ඕනේ නැහැ හාමුදුරුවෝගේ සේවය. භික්ෂුත්වයේ සෙවණේ හැදෙන මිනිහට නායකත්වයේ උරුමයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා සක්‍රයා උපස්ථාන කළ යුතුමයි. මොකද සක්‍රයට පිහිටුනේ මම කලන මිතුරු සාහු දස්සන මරියා ආර්යයන් වහන්සේලා දැකීම ප්‍රිය කරන්න. හැම මොහොතකම හොඳ මිනිස්සු කල්යාණ මිත්‍රයෝ යහපත්යි. ඉතින් අපේ අම්මලා එහෙම අපිට කියනවානේ හාමුදුරුවෝ කෙනෙක් දැක්කත් ඇති. මංගල සූත්‍රයේ මොකද්ද කියන්නේ? සමනානංච දස. අද ඒක ටිකක් වෙනස් වෙලා නේ. අද උදේ පාන්දර හාමුදුරුවෝ කෙනෙක් ගිහින් හිස් බස් එකකට නැග්ගොත් කොන්දොස්තරයාගේ මූණ හොඳ නැහැ. උදේ පාන්දර හාමුදුරුවෝ ගිහලා කඩයක් ඉස්සරහා හිටගත්තොත් තාඩයාරයකට ඇතුල් වෙන්න ගියොත් මුදලාලියාගේ මූණ හොඳ නැති වෙනවා. ඉන්ටර්විව් එකකට යද්දි රසාවකට යද්දි හාමුදුරුවෝ කෙනෙක් උදේ පාන්දර ඉස්සරහට අමුණුකේ අයියෝ අසුබයි. ඒ වැඩි ඕනේ නැහැ මේ බණ අහලා යන ගෑනු මදරයට මුදියාගෙන ඉන්නේ හීනේ. හාමුදුරුවෝ කෙනෙක් දැක්කෝ හෙට උදේට කියනවා. හාමුදුරුවෝ කෙනෙක් දැක්ක බම් මලගයක් සුවර් කියලා. හාමුදුරුවෝ හිතාගෙන ඉන්නේ අපි අසුබ භවයේ සංකේතේ. ගොංකම්. හාමුදුරුවෝ කියන්නේ දැක්කත් ඇති සමනානංච දස්සන. ඒ තම මංගල මුත්තම මංගල කාර්යණයක්මයි වෙන්නේ. එසා බුදුහාමුදුරන්ගෙන් ඇහුවනේ අර බ්‍රාහ්මණේ හොඳම නැකත හොඳම දසාව හොඳම මුහුර්තේ හොඳම වෙලාව මොකක්ද? බුදුහාමුදුරුවෝ කිව්වා සුරක්කත්තං සුමංගලං සුප්පපාතං සුහුට්ටිතං සුකනෝ සුමූත්තෝච සුයිට්ටි බ්‍රහ්මචාරිසු. යම් කෙනෙක් හාමුදුරන්ට දාන දීලා වැඩේ පටන් ගන්නවා නම් ඒක තමයි හොඳම නැකත හොඳම දසාව හොඳම වෙලාව හොඳම මුහුර්තේ. වෙන්නේ නැහැ. එනිසා මේ පින්කෙතත් රැකගෙන ගමත් රැකගෙන ඔබත් රැකෙන වැඩපිළිවෙලකට පත් වෙන්න කාලය ඇවිල්ලා. සිංහල රට රැකුණොත් ශ්‍රී ලංකාව සිංහල කියලා ජාතියක් ඉතුරු වෙනවා. ජාතිය ඉතුරු වුණොත් බුද්ධ ආගම කියලා ආගමක් ඉතුරු වෙනවා. බුද්ධ ආගම කියලා ආගමක් ඉතුරු වුණොත් හාමුදුරුවෝ ටික ඔයත් හැමදාටම හොඳ නරක කුසල අකුසල් කියන දෙනා. ඒ නිසා ආර්යයන් දැකීම ප්‍රිය කරන්න ආර්යයන් හා හොඳට එකමුතුව කටයුතු කරන්න. ගමේ ඇත්තෝ ගමේ කොල්ලෝ ගමේ මහත්තුරු නෝනලා මේ අපේ පන්සල කියන හැඟීමෙන් වැඩ කරන්න. හාමුදුරුවොත් එක්ක හොඳ ලස්සන ගමනක් යන මේ පුංචි පැටව රැක ගන්න. සාසනය අනාගතය. අද කියනවා ළමයි දෙන්න එපාලු මහාන කරන්න එපා. ඔක තමයි කුමන්ත්‍රණය. මොකද පොඩි මහාන කරේ නැත්නම් අවුරුදු 20ක් යද්දි ඉවරයි. අපි අද මේ NGO වල සල්ලි වලට පිටරට කුමන්ත්‍රණ වලට අන්‍යාගමිකයන්ගේ යටිමණි වැඩවලට රැවටිලා. හාමුදුරුවෝ බලකෝ ඉස්සර වගේ නෙවෙයි දැන් එක දිගට මිනිසුන්ට එපා කරනවා. පන්සල් වලට ළමයි දෙන්න එපා, මහාන කරන්න එපා.
එක දිගට කුපිත කරනවා මිනිස්සු. එනිසා මං හිතනවා ඇත්තෝ ඒ යටිමගඩි වලට අහු වෙන්නේ නැතුව අපේ කම රැක ගන්න මිනිස්සු බවට පත් වෙයි කියලා. මං හරි සතුටු වෙනවා. මට කිව්වා අපේ മന്ത്രിතුමා මේ මුළු ගමම සිංහල කියලා. සතුටු වෙන්න ඕනේ. එහෙම ගම් තාම ඉතුරු වෙලා තියෙන එක. එනිසා ඒ අපේ කම රැක ගන්න. බුදුහාමුදුරුවෝත් එහෙමයි. බුදුහාමුදුරුවෝ කිව්වා නෑයන්ගේ පැත්තෙන් එන හුලගත් සැපයි කියලා. අපේ කම අඳුර ගන්න. මේ අපේ මිනිස්සු, මේ අපේ ගමේ මිනිස්සු, අපි සිංහලයෝ, අපි බෞද්ධයෝ මේ ගති තිබ්බොත් අපිට රැකෙන්න පුළුවන්. ඒ නිසා ඔයත්ගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සසර සැප පිණිසම සුව පිණිසම උපකාර වේවා. ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම අපිට ඕනේ කරුණු තුනයි. පළවෙනි එක හොඳ මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ ලං කරගන්න. ඒගොල්ලෝ හොඳට ඇසුරු කරන්න, පෞකාරෝ බැහැර කරන්න. ඔය තුන තියෙනවා නම් සසර මෙලොවයි පරලොවයි නිවනයි කියන තුනම ජය ගන්න පුළුවන්. ඉතින් දැන් දානෙට වෙලාව හරි ගොඩාක් වෙලාව ගියා 12ටත් ළඟ නිසා අනුශාසනාව නිමා කරනවා. හැම දිනාටම තුන් තෙරුවන් සරණම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔයත් හැම දිනාම දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියන් තමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා චුම්මත්ථා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්ථා චුම්මත්ථා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්ථා චුම්මත්ථා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු කුසල සම්භාර ධර්මයෝ අපේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහත්මයා නමින් මිය පරලොව ගිය. ඒ මැතිණිය නමින් මිය පරලොව ගිය මෞදමෝපිය පාර්ශවවල සියලු දෙනාටම එකසේ හේතු වේවා, වාසනාව වේවා. මේ ජීවිත ගමන තුළ උපකාර කොට මිය පරලොව ගියා වූ හැම දෙනාටම බණ ඔබ නම් මිය පරලොව ගියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. උන්ට මේ පින් ඇසේවා, දැනේවා. පින් දැක සතුටු වේවා, අනුමෝදන්ව සතුටු වේවා. දුකින් අත මිදේවා, සැප ලබා ගනීවා. නුදුරු භවයක මමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්දේ. අවසාන වශයෙන් අද තමන්ගේ ස්වකීය ජන්මදිනයෙන් සමරන පින්වත් ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුන්ට, මැතිණියට පුතණුවරු දෙපළ ප්‍රධාන මේ පින්කම් වලට අත දෙන, හිත දෙන, ආවගිය දැකබලා සතුටු වන වචනයකින් උපකාර කරන හැම දෙනාටම අද බණහන්ට එක්රාසුණු මේ ගම්වාසී හැම දෙනාට එකසේ මේ පින්වත් වේවා. ඔයත් හැම දෙනාටම මේ පින් බලය, ඒ වගේම ශ්‍රීමත් බුද්ධාග්‍රත්නත්‍රය ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ රැකවරණයක් සැලසේවා. නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. කායික මානසික පීඩා දුරු වේවා. කරන කියන කටයුතු සඵල වේවා. මෙලොව පරලොව ජීවිතය යහපත් වේවා. අවසන උතුම් නිවන් සම්පත්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පෙනායක හඳුරු ප්‍රධාන දරුතර මහා සංඝරත්නයට ඔබ සමට මෙලොව පරලොව කෙලවර උතුම් නිවන් පිණසම මේ පින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.